හරි. අපි කලින් දැන් දර්ශක පාඩම පටන් ගත්තා. හරි. ඒතර දර්ශක පාඩම අපි ඉවර කරානේ. ඒතර අපි දර්ශක පාඩමේදී ඔයාලට ඉගෙනනවා. ඒ කියන්නේ දර්ශක නීති ටික උගන්වලා අපි දර්ශක පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරලා දැම්මා. හරි. ඒතර දැන් අද කරන්න යන්නේ ලඝු ගණක පාඩම. ලඝු ගණක පාඩම. එතකොට මේ පාඩම ඉගෙන ගන්න දර්ශකත් ඕනේ. හරි. දර්ශක දැනුමත් ඕනේ වෙනවා. එතකොට අපි ඔයාලට දර්ශක දැන් මතක නැත්නම් මේ වීඩියෝ බලන්න කලින් දර්ශක ටික බලලා ඉන්න. හරි. හරි. එතකොට අපි දැන් ලඝු ගණක පටන් ගමු. ලඝු ගණක මම වීඩියෝ සීරීස් දෙකකින් කරන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ වීඩියෝ දෙකකින් කරන්න හිතන් ඉන්නවා. ලඝු ගණක පාඩමත් හරි. ඒතකොට ලඝු ගණක කියන්නේ එහෙම ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒකෙදිත් අපි ලඝු ගණක වල මුලින්ම අර මූලික බේසික් ටික කතා කරනවා පළවෙනි වීඩියෝ එකේ. ඊට පස්සේ අපි ලඝු ගණක ඔය වගු බලලා ලඝු ගණක සුළු කරන විදිහ අන්න ඒ ටික කතා කරනවා. හරි. මුලින්ම අපි බේසික් එකේ ඉඳන් පටන් ගමු. ඒ කියන්නේ ලඝු ගණකයක බිඳුවේ ඉඳන් හැමදේම 100ට 100ක් යනකම් හැමදේම කියලා දෙනවා. ඒක නිසා මුල ඉඳන් හරියට ඕමනාවෙන් අහගන්න. හරි. මොකද්ද මේ ලඝු ගණකයක් කියලා කියන්නේ? හරි. මෙහෙමයි. අපිට දැන් මොකක් හරි එදිනෙදා ජීවිතේ ඔය අපි දැන් ඔය ලියන දර්ශකාකාරයට ලියන ප්‍රකාශන තියෙනවා නේද? දැන් හිතන්නකෝ අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තියෙනවා කියලා. හරි. ඕනේ. මුලින්ම නෝට් එක ලියා ගන්නකො මෙහෙම. දර්ශකාකාරයට ඇති ප්‍රකාශනයක්. දර්ශක ආකාරයට ඇති ප්‍රකාශනයක්. දර්ශකාකාරයට ඇති ප්‍රකාශනයක්. ලඝු ගණක ආකාරයෙන් දැක්වීම. ලඝු ගණක ලෙස දැක්වීම. ලඝු ගණක ලෙස දැක්වීම. හරි. කොහොමද කරන්නේ? මෙන්න මේවා එක. හරි මේක තමයි මේවා ඔයාලා දැන් දන්නවා දැනටම දන්නවා ඇති. හරි. කමන්නේ. ආයෙ මුලින් ඉඳන් කියලා දෙන්න. දැන් හිතන්නකෝ මෙන්න මේවා එකක් තියෙනවා කියලා ඔයාලට. හිතන්න a වල x සමානයි n කියලා එකක් තියෙනවා කියලා. හරි. මේක මේ මොන ටයිප් එකක්ද මේ තියෙන්නේ? අතර මේ දර්ශකාකාරයෙන් නේද මේක තියෙන්නේ? හරි. මෙන්න මේ දර්ශකාකාරයෙන් තියෙන එකක් අපිට ලඝු ගණකාකාරයෙන් දක්වන්න පුළුවන්. කොහොමද ඒක දක්වන්නේ? ඒක ලියන්නේ මෙන්න මෙහෙම. ලඝු මේ LOG කියන්නේ ලොගරිතම් කියන්නේ. log කියලා දාන්නේ ඒකයි. හරි. log යටින් දානවා a කියලා. ඒ පාදයට මේ මෙතන තියෙන එක තමයි යටින් දාන්නේ. ඒ පාදයට n සමානයි x. හරි. එහෙනම් ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ මෙන්න මේක. හරි. දර්ශකාකාරයට තියෙන එකක් කොහොමද ලඝුවනක ආකාරයෙන් දක්වන්නේ කියලා ඔයාලා දැනන් ඉන්නවා. හරි. ඉතින් මේක ලේසියි. ඒක දන්න. මොකද්ද? a වල x සමානයි n වගේ එකක් තිබ්බොත් අපිට ඒක ලියන්න පුළුවන් ලඝු a පාදයට n සමානයි x කියලා ලියන්න පුළුවන්. හරි. අපි උදාහරණ කිහිපයක් ගමු. හරි. පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය අපි ගමු මෙන්න මේක. අපි දන්නවා දෙකේ දෙවෙනි බලය කීයද? 4යිනේ. හරි. ඕක ලඝුවනක ආකාරයෙන් දක්වද්දි කොහොමද දක්වන්නේ? හරි. අපි ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට මෙන්න මේ පාදේ තමයි යටින් ලියන්නේ. දෙකේ පාදයට 4 සමානයි 2යි. තව එකක් අපි ගමු. තව එකක් ගමු. අපි ගමු 3 තුන්වෙනි බලය සමානයි 27යි කියලා. ඒක ලියන්න පුළුවන් ලඝු 3 පාදයට 27 සමානයි 3යි කියලා. හැම වෙලෙම මේ යට තියෙන 3 තමයි මේ පාදය තමයි හැම වෙලෙම මෙතන ලියන්නේ. හරි. තව එකක් හදමු අපි. තව එකක්. තව එකක් ගමු මෙහෙම. අපි ගමු 10 දෙවෙනි බලය සමානයි 100යි කියලා අපි දන්නවනේ. හරි. ඒතර අපිට මේක ලඝු ගණක ආකාරයෙන් දක්වන්න පුළුවන් කොහොමද? ලඝු 10 පාදයට 100 සමානයි කීයද? 2යි. හරි. එහෙනම් මේ බලන්න මේ හැම ලඝු ගණකයක් ආකාරයට දක්වද්දීම මොකද්ද වෙන විශේෂ දේ? මේ හැම වෙලෙම මේ දර්ශකයේ වෙනුවෙන් සමාන කිරීමේ එක පැත්තක්ම වෙන් වෙනව නේද මේ? මේ දර්ශකය තමයි මේ තියෙන්නේ. මෙන්න දර්ශකය මෙන්න තියෙනවා. මෙන්න දර්ශකය මෙන්න තියෙනවා. එහෙනම් ලඝු ගණක වලින් අපි කරන්නේ දර්ශකයට මූලිකත්වයක් දෙන එක. මේ දර්ශකය වෙනුවෙන් සමාන කිරීමෙන් එක පැත්තක් වෙන් වෙලාම තියෙනවන්නේ. ඒක පේනවනේ. හරි. එහෙනම් ওই විදිහට තමයි අපි දර්ශකාකාරයට තියෙන එකක් ලඝු ගණකාකාරයට දක්වන්නේ. හරි. අපි තව උදාහරණ කිහිපයක් කරමු. හරි. හතරවෙනි උදාහරණය. හතරවෙනි එක ගන්න මෙන්න මෙහෙම. අපි ගමු මෙහෙම එකක්. අපි ගමු මෙහෙම මෙහෙම. හරි. මේ බලන්න. අපි ගමු 5 වර්ගය සමානයි අපි දන්නවා කීයද? 25යි නා මෙන්න දෙනවා දර්ශකාකාරයෙන්. මේක අපිට කියනවා ලඝු ගණකාකාරයෙන් දක්වන්න කියලා. කොහොමද දක්වන්නේ? ලඝු මුලින්ම ලියන්නේ පාදේ. අන්න 5 පාදයට 25 සමානයි 2යි. හරි. හරි. පස්වෙනි එක. 64 සමානයි කීයද? 8 වර්ගය කියලා දාන්න පුළුවන්. මේක කොහොමද ලියන්නේ? ලඝු 8 පාදයට 64 සමානයි 2යි. හරි. 6 වෙනි එක. තව එකක් ගමු අපි. හරි මෙන්න මේක. 1යට 8 සමානයි 2 ඍණ 3. හරි. හරි. මුලින්ම ලියන මොකද්ද ලඝු? පාදේ මොකද්ද පාදේ? අන්න මේකනේ පාදේ බා. දෙකේ පාදයට 1යට 8 සමානයි කීයද? ඍණ 3යි.
මේවා මූලිකම දේවල්. හරි. මං හිතනවා තේරුණා කියලා. හරි. එහෙනම් ඔයාලා දන්නවා දැන් දර්ශකාකාරයට තියෙන එක කොහොමද ලඝු ගණකාකාරයට දක්වන්නේ කියලා. හරි. හරි. දැන් එහෙනම් අපි යන් ලඝු ගණකවල තියෙන විශේෂිත ගුණ කීපයක් තියෙනවා. අපි ඒ ගුණ ටික කතා කරලා ඉමු. හරි. දැන් මේ නෝට් එක ඔයාලා මේ විදිහටම දාගන්න. හරි. දර්ශකාකාරයට ප්‍රකාශනයක් ලඝු ගණකාකාරයට දැක්වීම කියලා ලියාගෙන මේ නෝට් එක දාගන්න. හරි. ඔයාලට නෝට් එක ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ නෝට් එක දාගන්න. හරි. අපි ඊළඟ කොටසට යමු. හරි. මෙන්න මේ ලඝු ගණක. දැන් අපි මේ පාඩමේදී මෙන්න මේ ලඝු ගණකත් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ බා. මෙන්න මේ ලඝු ගණකත් එක්ක තමයි අපි මේ පාඩමේ ගනුදෙනු කරන්නේ. හරි. ලඝු ගණකත් එක්ක තමයි මේ පාඩමේ ගනුදෙනු කරන්නේ. එතකොට අපි මේ ලඝු ගණක හසුරවද්දී මෙන්න මේ ලඝු ගණකවල විශේෂිත ගුණ කීපයක් තියෙනවා. ඒවා ටික දැනන් ඉන්න ඕන. මොනවාද? මේ බලන්න. ඊළඟ මාතෘකාව ලඝු ගණකවල විශේෂිත ගුණ. විශේෂිත ගුණ. හරි. මොනවාද මේ ලඝු ගණකවල තියෙන විශේෂිත ගුණ? හරි. පළවෙනිම ගුණය තමා ලියන්න. මම මේක ලියලා කියන්නම්. ඕනෑම පාදයක් යටතේ ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය එම පාදයේම ලඝු ගණකය එක වේ. හරි. ඒ කියන්නේ මොකද්ද කිව්වේ? ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණක එකයි කියන්නේ. කොහොමද? මොකද්ද ඒ? මේක ලඝු පහේ පාදයට පහ කීයද මේ? ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණක කීයද? එකයි. තව එකක් ගමු. ලඝු 10 පාදයට 10 කීයද? එකයි. එතකොට තව එකක් ගමු අපි. ලඝු 100 පාදයට 100 උත්තරේ කීයද? එකයි බං. හරි. තව එකක් ගමු අපි. ලඝු තුනේ පාදයට 3 කීය වෙන්නේද? එකයිනේ. එහෙනම් ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය කීයද? එකයි. එහෙනම් ඔබ ලඝු ගණකවල තියෙන විශේෂිත ගුණයක්. ඕවා මතක තියෙන්න ඕනේ. මේවා මතක නැතුව ගණන් හදන්න බෑ. හරි. එහෙනම් මේ ලඝු ගණකවල දැන් එහෙනම් පළවෙනි ගුණය තමයි අපි කතා කරපු ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය එකයි. ඒවා මතක තියෙන්න ඕන. හරි. මෙන්න කරා මේ ඕනෑම පාදයක් යටතේ මේ එම පාදයේමනේ මම මේ තියන්නේ. මේ පාදයේ යටතේ එම පාදයේම ලඝු ගණකය කීයද? එකයි. එහෙනම් හිතන්නකෝ ලඝු ලක්ෂයේ පාදයට ලක්ෂය කීයද? එකයි. ඇයි එම පාදයේ යටතේම එම පාදයේම ලඝු ගණකය එකයි. හරි. ඊළඟ ගුණය තමයි ඕනෑම පාදයක් යටතේ ඕනෑම පාදයක් යටතේ වරහන් ඇතුළේ දාගන්න බිඳුව හැර ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය එකෙහි ලඝු ගණකය කීයක් වෙන්නද? බිඳුව වෙයි. මොකක්ද ඔය කිව්වේ? අපි බලන්න ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය බිඳුවයි. ඒ කියන්නේ මේ බලන්න. එතන ලඝු පහේ පාදයට එක උත්තරේ කීයද එනවා? බිඳුවයි. නෙමෙයි ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය බිඳුවයි. හිතන්නකෝ මෙහෙම. ලඝු 10 පාදයට එකක් කීයද? බිඳුවයි. ලඝු 20 පාදයට එක කීයද? බිඳුවයි. ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය කීයද? බිඳුවයි. එහෙනම් හිතන්නකෝ ලඝු ලක්ෂයේ පාදයට එක කීයද? බිඳුවයි. එහෙනම් ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය කීයද? බිඳුවයි. හරි. එහෙනම් ලඝු ගණකවල දැනට ලක්ෂණ දෙකක් ඔන්න කතා කරා. එහෙනම් මෙන්න මේ ලක්ෂණ දෙක අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනගෙන ඉන්නම ඕනේ. මෙන්න මේ ලක්ෂණ දෙක දන්නේ නැතුව නම් ඉතින් ලඝු ගණක ගණන් හදන්න බෑ. දැන් මේ ලක්ෂණ දෙක අපි කතා කරා. ඊට අමතරව ඉස්සරහට කතා කරනවා ලඝු ගණකවල නීති. දැන් අපි ඊළඟට කතා කරන්නේ ලඝු ගණකවල නීති. හරි. මේ ලක්ෂණ දෙක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. මොකද බලන්න කතා කරේ ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය එකයි කියලා කතා කරා. ඊට අමතරව ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය බිඳුවයි කියලා අපි කතා කරා. හරි. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දර්ශක පාඩම ඉගෙන ගන්න කලින් හරි දර්ශක පාඩම ඉගෙන ගන්න කලින් හරි දැන් ඔය දර්ශක පාඩම ඉගෙන ගන්න කලින් හරිද දර්ශක නීති ඔයගොල්ලෝ හතක් ගැන කතා කරානේ. ඒතොර ඔය දර්ශක නීති හත පුළුවන් එක්කනට මේ දර්ශක ගණන් නැති. හරිද? ඒ වගේ තමයි දැන් ලඝු ගණක පාඩම ඉගෙන ගද්දී හරිද? ලඝු ගණකවල නීති කීපයක් තියෙනවා. හරිද? ඔන්න ඔය ලඝු ගණකවල නීති පුළුවන් මනුස්සයාට මේ ලඝු ගණක පාඩම නැති. හරි. එහෙනම් මෙන්න මේ ලඝු ගණකවල නීති ටික දැනන් ඉන්නවා අනිවාර්යෙන්. මේ නීති ටික දන්නේ නැතුව ලඝු ගණක ගණන් හදන්න බෑ. හරි. දැන් හිතන්නකෝ. හරි අපි කරමු. ලියන්න මාතෘකාව ලඝු ගණකවල නීති.
දැන් අපි කලින් දර්ශකවල නීති කියන එක කතා කරානේ බං. ඒතර දර්ශකවල නීති පුළුවන් නම් ඔයාලට තේරුණානේ දර්ශක නීති පුළුවන් කෙනාට දර්ශක ගණන් හදන්න පුළුවන්. ඒ වගේ තමයි මේකෙත්. ලඝු ගණක නීති පුළුවන් හොඳට පුළුවන් එක්කෙනාට මේ ගණන් හදන්න පුළුවන්. ඔයාලට ලඝු ගණකවල නීති 3යි ඉගෙන ගන්න තියෙන්නේ. ওই නීති 3 පුළුවන් නම් ඔයාලට මේ ගණන් හදන්න පුළුවන්. හරි. ඊළඟ මාතෘකාව ලඝු ගණකවල නීති. ලඝු ගණකවල නීති. හරි. ඔයාලා නීති 3ක් ගැන කතා කරනවා. මුලින්ම අපි දෙකක් කතා කරලා ඉමු. හරි. ලියා ගන්න පළවෙනි නීතිය මම ලියන ගමන් කියලා දෙන්න. හරි. ලඝු ගණකවල තියෙන පළවෙනිම නීතිය තමයි බං මෙන්න මේක මේ. මෙන්න මේ වගේ එකක්. එකම පාදයක් යටතේ මෙන්න මේ වගේ ලඝු ගණකයක් ඇතුලේ ಗುಣ වෙලා තිබ්බොත්. හරිද මේ? එකම පාදයක් යටතේ මේ වගේ ලඝු ගණකයක් ඇතුලේ ಗುಣ වෙලා තිබ්බොත් අපිට ඒක එකතුවක් විදිහට ලියන්න පුළුවන්. නේ? ලඝු ඒ පාදයට m ගුණ කිරීම n වගේ එකක් තිබ්බොත් අපිට පුළුවන් ඒක ලඝු ඒ පාදයට m ධන ලඝු ඒ පාදයට n කියලා ලියන්න පුළුවන්. මේ දැක්කනේ? එකම පාදයක් යටතේ මේ ගුණිතයක් තියෙද්දී අපිට ඒක ඒ පාදයේ යටතේම මෙන්න මේ විදිහට එකතුවක් විදිහට ලියන්න පුළුවන්. හරි. ලෙස ලිවිය හැකියි. මේක තමයි පළවෙනි නීතිය. හරිද? මෙන්න මේ නීති ටික පුළුවන් නම් ලඝු ගණක ටික සුළු කරන්න පුළුවන්. හරි. හරි. මේක දැන් බලන්න මේ උදාහරණයක් ගමු අපි. මේක ඔයාලා කොටු කරගන්න. හරි. හරි. උදාහරණයක් ගමු අපි. මෙන්න මේවා එක. උදාහරණ පළවෙනි එක. අපි ගමු මෙහෙම. ලඝු පහේ පාදයට දෙක ගුණ කිරීම 3. කොහොම ලියන්න පුළුවන්? මේ එකම පාදයක් යටතේ නේද මේ ඇතුලේ ගුණිතයක් තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ලඝු පහේ පාදයට දෙක ධන ලඝු පහේ පාදයට 3 කියලා ලියන්න පුළුවන්. තේරුණාද? ඕකේ අනිත් පැත්තත් පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලට මේ විදිහට දෙන්න නැතුව මේ විදිහට දුන්නා කියලා. ඔහොම දුන්නොත් ඕක මේ විදිහට ලියන්නත් පුළුවන් නේ. ඒකත් මතක තියාගන්න. හරි. දෙවෙනි ගාන. හරි. තව එකක් ගමු අපි. ඒ කියන්නේ මේ ඇතුලේ දෙකක් නෙමෙයි ඇතුලේ 10ක් තිබ්බත් ඕක කරන්න පුළුවන්. හිතන්නකෝ මේ වගේ එකක් මේ. ලඝු තුනේ පාදයට දෙක ගුණ කිරීම පහ ගුණ කිරීම 8 ගුණ කිරීම 10 වගේ එකක් තිබ්බා කියලා. ඔක්කොම තමයි ලියන්න පුළුවන්. මේ පුළුවන් ලඝු මේ එකම පාදයේ යටතේ නේද මේ ඔක්කොම ගුණ වෙලා තියෙන්නේ. අපි ලියන්න පුළුවන් කොහොමද? තුනේ පාදයට දෙක ධන ලඝු තුනේ පාදයට පහ ධන ලඝු තුනේ පාදයට 8 ධන ලඝු තුනේ පාදයට 10යි. තේරුණාද? එහෙනම් එකම පාදයේ යටතේ මේ වගේ ගුණිතයක් තියෙනවා නම් ඇතුලේ අපිට මේවා එකතුවක් විදිහට ලියන්න පුළුවන්. ඕකේම අනිත් පැත්තත් පුළුවන් මේ වගේ එකම පාදයක් යටතේ එකතු කිරීම තියෙනවා නම් අපිට ඒවා තනි පාදයක් යටතේ මෙන්න මේ වගේ ගුණිතයක් විදිහට දාන්න පුළුවන්. දෙක දෙපැත්තම මත තියන්න. හරි. හරි. තුන්වෙනි එක. තව එකක් හදමු. මෙහෙම තිබ්බොත් ලඝු හරි. හතරේ පාදයට 64 ගුණ කිරීම 256යි. කොහොම ලියන්න පුළුවන්? අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. ලඝු හතරේ පාදයට 64 ධන ලඝු හතරේ පාදයට 256. මම හිතනවා තේරුණා කියලා. හරිනේ? මම හිතනවා තේරුණා. හරි. දැන් ඕකේ අනිත් පැත්තට දීලා තිබ්බත් ඒත් පුළුවන් ඈ. දැන් හිතන්න මෙන්න මෙහෙම දුන්නා කියලා. ඔයාලට මේ විදිහට දෙන්නේ නැතුව කෙලින්ම මෙහෙම දුන්නා. හිතන්න මෙහෙම. ඕක අනිත් පැත්ත හරවලා දෙනවා. මෙහෙම එකක් තියෙනවා. ලඝු හිතන්නකො තුනේ පාදයට පොඩ්ඩක්. හරි අපි මෙහෙම ගමු. හරි. මෙන්න මේ වගේ එකක් බලන්න. ලඝු තුනේ පාදයට 20 ධන ලඝු තුනේ පාදයට 10 ධන මේ පාදයට දෙක. හරි. මේක කොහොමද ලියන්න පුළුවන්? මේ බලන්න එකම පාදයට දෙන්නේ. ඇත්තම කතාව මේ විදිහට නෙමෙයි දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට නේ. ඉතින් මේ විදිහට තියෙන එකකුත් අපිට මේ විදිහට ලියන්න පුළුවන් නේ බං. එහෙනම් මේ බලන්න එකම පාදයක් යටතේ මෙන්න මේ වගේ වෙන වෙනම එකතු කරලා තියෙනවා නම් අපිට ඒව ලියන්න පුළුවන් කොහොමද? ඒ පාදයේ යටතේම තනි ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. 20 ගුණ කිරීම 10 ගුණ කිරීම දෙක. දැන් හරිනේ. මෙහෙම තිබ්බොත් ඔයාලා දන්නවනේ දැන් මෙහෙම ලියන්න පුළුවන් කියලා. එහෙනම් දෙපැත්තම හරියයි. මේකෙන් මේක ගන්නත් පුළුවන්. මේකෙන් මේක ගන්නත් පුළුවන්. හරි? මම හිතනවා තේරුණා කියලා. මේවා මේ 10 වසරේ ඒවා. හරි? තාම 11 වසරට ආවේ නැහැ. හරි. මම හිතනවා තේරුණා කියලා.
හරි එහෙනම් ඕක තමයි ලඝු ගණකවල ඔයාලට ඉගෙන ගන්න තියෙන පළවෙනිම නීතිය. හරි. හරි දැන් අපි යන්නේ ඊළඟ නීතිය ඉගෙන ගන්න. ඊළඟ නීතිය. දෙවැනි නීතිය. හරි. දෙවැනි නීතිය තමයි මෙන්න මේක. මොකද්ද? මේ බලන්න. දැන් අපි කලින් කතා කරේ එකම පාදයක් යටතේ ಗುಣ වෙලා තියෙනවා නම් එකතු කරලා ලියන්න පුළුවන් කියලා. එහෙනම් ඔගේ අනිත් පැත්ත මොකද්ද? ලඝු මෙන්න මේ වගේ. එකම පාදයක් යටතේ මෙන්න මේ විදිහට බෙදලා තියෙනවා නම් අපිට ඒක අඩු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. ඒ පාදයට m ඍණ ලඝු ඒ පාදයට n කියලා ලියන්න පුළුවන්. ලෙස ලිවිය හැකියි. හරිනේ. තේරුණානේ? නේද තේරුණා. මේක කොටු කරගන්න. මේක මෙහෙම කොටු කරගන්න. හරි. හරි මේ බලන්නකෝ. ඒ කියන්නේ දැන් මේ බලන්න එකම පාදයක් යටතේ බෙදීමක් තියෙද්දි ඒක අඩු කිරීමක් විදිහට ලියන්න පුළුවන් වෙන වෙනම. මේ ලඝු ඒ පාදයට m ඍණ ලඝු ඒ පාදයට n. හරි. උදාහරණයක් බලමු අපි. මෙහෙම තිබ්බොත්. example පළවෙනි එක. මේ බලන්න. ලඝු ඒ පාදයට ඒ පාදෙන්නේ අපි ගමු අටේ පාදෙට කියලා. ලඝු අටේ පාදයට 3 බෙදීම 2. ඕක ලියන්න පුළුවන් කොහොමද මේ? එකම පාදයක් යටතේ මේ බලන්නකෝ මේ. මම මේක ලස්සන ලියන්නම්. මේක ඇත වුණා පොඩ්ඩක්. හරි ලස්සන ලියමු. හරි අපි ලස්සනට ලියමු මේක. හරි පළවෙනි ගාන. ලඝු අටේ පාදයට 3 බෙදීම 2. හරි. කොහොම ලියන්න පුළුවන් මේ එකම පාදයක් යටතේ මේ විදිහට බෙදීමක් තියෙද්දි අපිට පුළුවන් වෙන වෙනම අඩු කිරීමක් විදිහට ලියන්න. අටේ පාදයට 3 ඍණ මුලින්ම මේ උඩ එක ලියන්නේ. ඍණ ලඝු අටේ පාදයට 2. තේරුණානේ? ලේසි ඈ. දෙවෙනි එක. මේ 10 වසර. ලඝු තන දෙකේ පාදයට 10 බෙදීම 5. හරි. කොහොම ලියන්න පුළුවන් අපිට? මේක ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 10 ඍණ ලඝු දෙකේ පාදයට 5. හරි. තව එකම එකක් ගමු අපි. තුන්වෙනි එක. ලඝු අපි ගමු හතරේ පාදයට 64 බෙදීම 256. කොහොම ලියන්න පුළුවන් මේ? එකම පාදයක් යටතේ බෙදීමක් තියෙනවා අපිට පුළුවන් ඒක අඩු කිරීමක් විදිහට ලියන්න. ලඝු හතරේ පාදයට 64 ඍණ ලඝු හතරේ පාදයට 250. හරි. ලේසි. හරි. එහෙනම් මතක තියාගන්න දැන් මේ ඕනෑම පාදයක් යටතේ බෙදීමක් හරි ගුණ කිරීමක් හරි තියෙනවා. ඒ කියන්නේ බෙදීමක් නම් එකතු කිරීම විදිහට ලියන්න පුළුවන්. sorry බෙදීමක් නම් අඩු කිරීම විදිහට ලියන්න පුළුවන්. ගුණිතයක් නම් එකතු කිරීම විදිහට ලියන්න පුළුවන්. හරි. ඕක මේ දැන් මේකේ අනිත් පැත්තත් හරියයි. දැන් මේකෙන් මේක ගන්න පුළුවන් වගේම මේකෙන් මේක ගන්නත් පුළුවන් නේ. මේවා එකක් හිතන්නකෝ මෙහෙම එකක්. හිතන්න ලඝු පහේ පාදයට 10 ඍණ ලඝු පහේ පාදයට 20 වගේ එකක් දීලා තිබ්බා කියලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? ලඝු පහේ පාදයට 10 බෙදීම 20 කියලා ලියන්න පුළුවන් නේ. මම හිතනවා තේරුණා කියලා. මේ දැක්කනේ. දැන් මේ කලින් තිබ්බ ආකාරයට නෙමෙයි මේක දීලා තියෙන්නේ. මෙහෙම තිබ්බොත් මෙහෙම ලියන්නත් පුළුවන් නේ. දෙපැත්තම හරි. එහෙනම් ලඝු ගණකවල තියෙන මූලිකම ලක්ෂණ දෙක ඕක තමයි. මේ මූලිකම ලක්ෂණ දෙක. ওই ලක්ෂණ දෙක පුළුවන් නම් ඇත්තටම ලඝු ගණක නම් ඇත්තටම 180ක් විතර හදාගන්න පුළුවන්. හරි. හරි. අපි දැන් ගණන් ටිකක් හදමු. එහෙනම් දැන් ලඝු ගණක නීති දෙක මතකයිනේ. දැනට කියලා දුන්න නීති දෙක. දැන් ඕගොල්ලෝ දර්ශක නීති දැන් කියන දැන් ඕනෙම දෙයකටම නීති තියෙනවා. දැන් අපි පාරේ ගියාම උනත් පාරේ යන්නත් නීති තියෙනවනේ. ඒ වගේ තමයි. දර්ශක සුළු කරද්දී අපිට හිතන විදිහට සුළු කරන්න බෑ. ඒවට දර්ශක නීති තියෙනවා. ඒ නීති වලට අනුකූලව තමයි අපි සුළු කරන්න ඕනේ. හරි. දැන් ලඝු ගණක ගත්තොත් එහෙම ලඝු ගණකත් අපිට හිතන විදිහට සුළු කරන්න බෑ. ඒව සුළු කරන්න නීති තියෙනවා. ඒ නීති වලට අනුකූලව සුළු කරන්න. ඒතකොට ඒවට අනුකූල නැත්තම් මොකද කරන්නේ? ඒතකොට වැරදි. ඒවට අනුකූල වෙන්න ඕනේ. හරි. හරි. අපි ගණන් ටිකක් හදමු. ඊළඟ මාතෘකාව තනි ලඝු ගණකයක් විදිහට දක්වන්න. තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න. තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න. තනි ලඝු තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න. හරි. ඒ කියන්නේ තනි ලඝු ගණකයක් විදිහට දක්වන්න කියලා කියන්නේ. එක ලඝු ගණකයක් විදිහට. හරි අපි ගණන් ටික හදමු. පළවෙනි ගාන. හරි මේ බලන්න. තියෙනවා ලඝු දෙකේ පාදයට 10 දන ලඝු දෙකේ පාදයට 50. හරි.
දැන් මොකද කරන්නේ? දැන් වීඩියෝ එක නවත්තා. දැන් වීඩියෝ එක නවත්තලා මේක තනියෙන් හදන්න. තනි ලඝු ගණකයක් විදිහට දක්වන්න. හරි දැන් වීඩියෝ එක නවත්තන්න. දැන් වීඩියෝ එක නවත්තලා තනියෙන් හදන්න. හරි දැන් මම හදන්නම්. හරි. ඊට පස්සේ මම හැදුවාට පස්සේ ඔයාලා බලන්න හරිද වැරදිද? හරි දැන් වීඩියෝ එක නවත්තලා දැන් තනියෙන් හදන්න. හරියට අවංක වැඩක් කරනවා නම් ඒ විදිහට කරන්න. දැන් වීඩියෝ එක නවත්තනවා කියලා මම හිතනවා. වීඩියෝ නවත්තන්න. හරි දැන් මම හදන්නම්. හරි මම හිතනවා දැන් මේ ඔයගොල්ලෝ බලන්න දැන් ඔයගොල්ලෝ උත්තරය අරගෙන ඇති. හරි. හරි. දැන් තනි ලඝු ගණකයක් විදිහට දක්වන්න තියෙන්නේ. හරි. මොකද මෙතන තියෙන විශේෂත්වය මේ බලන්න මේ. මෙන්න බලන්න මේ. එකම පාදයක් යටතේ මේ විදිහට වෙන වෙනම එකතු කිරීම තියෙද්දි අපිට ලියන්න පුළුවන් කොහොමද මේක? ಗುಣ කිරීමක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? ලඝු දෙකේ පාදයට මේක ලියන්න පුළුවන් 10 ගුණ කිරීම 50. දැක්කනේ? ලඝු ගණක දෙකක් විදිහට තියෙන එක මෙන්න තනි ලඝු ගණකයක් විදිහට දැක්වුවා. ඔක තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් කොහොමද? ලඝු දෙකේ පාදයට මේ 10 වරක් 50 කියන්නේ 500යි. එහෙනම් අවසාන උත්තරය ඔක. හරිද? මම හිතනවා තේරුණා කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි ගාන. හරි මේ අහන්නකො. දැන් මේකට උත්තරයක් තියෙනවා. මේ ලඝු දෙකේ පාදයට 500 කියන එකට උත්තරයක් තියෙනවා. මේ අහන්න මේ අහන්න මේ. පොඩ්ඩක් මේක හොඳට මතක තියාගන්න. මේක වෙනම ඔයගොල්ලෝ නෝට් එකක් විදිහට දාගන්න. මෙතනම පැත්තකින් දැම්මත් කමක් නැහැ. නැත්තම් වෙනම නෝට් එකක් විදිහට දැම්මත් කමක් නැත. හරි මේක බලාගන්නකො. හරි මේ බලන්න. දැන් ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්තා නේද මෙන්න මේවා එකක්. දර්ශකාකාරයට තියෙන එක ලඝු ගණකාකාරයට දක්වන්න පුළුවන්. දැන් හිතන්නකො මෙහෙම එකක් තිබ්බොත්. පහේ වර්ගය සමානයි 25 කියලා තිබ්බොත් ඔයාලට ලියන්න පුළුවන් කිව්වා මේක කොහොමද ලඝු පහේ පාදයට 25 සමානයි 2යි කියලා ලියන්න පුළුවන් කිව්වා. හරිද මේක දැන් ඔයගොල්ලෝ දන්නවනේ බා. මේක දන්නවා. හරිද? හරි. මේක කියවන්න පුළුවන් තව විදිහක් තියෙනවා. මගෙන් අහනවා මෙහෙම එකක්. මෙහෙම එකක් මගෙන් අහනවා. ඇත්තට මේ බලන්න මේක කියවන්නේ කොහොමද? මේ පහේ වර්ගය සමානයි 25 කියලානේ තියෙන්නේ. ඒතර අපි මේක මේ විදිහට ලියනවනේ. ඇත්තටම මේ ලඝු පහේ පාදයට 25 කියන්නේ කොහොමද බන් දෙක වෙන්නේ? මොකක්ද ඇත්තට මේ ලඝු ගණක වලින් කියන්නේ? ලඝු ගණක වලින් කියන්නේ කොහොමද? මොකක්ද මේ කියන්නේ? හරි මේ බලන්නකෝ. මේ තියෙන මේ බලන්න. මේ අහන්නේ මොකක්ද දන්නවද? ලඝු පහේ පාදයට 25 කියන එකේ තේරුම මොකක්ද දන්නවද? මේකේ තේරුම මොකක්ද දන්නවද? මේකේ තේරුම තමයි 25 යනු පහෙහි කීවෙනි බලයද? කීවෙනි බලයද? ඕක තමයි ඔන්න ඔය අහලා තියෙන්නේ. තේරුණානේ මම හිතනවා තේරෙනවා කියලා. හරි. 25 යනු පහේ කීවෙනි බලයද කියලා තියෙන්නේ. හරි. හරි. දැන් තව එකක් ගන්න බෑ. මෙහෙම එකක් තිබ්බොත්. හරි ඔයාලෙන් අහනවා මෙන්න මේකේ උත්තරේ කීයද කියලා. ලඝු 10 පාදයට 100. ඕකේ උත්තරේ කීයද කියලා අහනවා. කොහොමද ලියන්නේ මේ? මොකද්ද මේ අහන්නේ? 100 යනු 10 කීවෙනි බලයද? මේ තියෙන මොකද්ද අතන? 100 යනු 10 කීවෙනි බලයද? 100 යනු 10 කීවෙනි බලයද? හරි. උත්තරේ ගන්න බෑ ඉක්මනට. හරි මං හිතනවා හදුවා කියලා. කොහොමද කරන්නේ මේ? 100 යනු 10 කීවෙනි බලයද? කීවෙනි බලයද නැත්නම් 100 කියන්නේ 10 කීවෙනි බලයද? 10 ගුණ කිරීම 10 නේ. ඒ කියන්නේ 10 කීවෙනි බලයද? දෙවෙනි බලය. මේ උත්තරේ කීයද? 2යි. හරි මම හිතනවා තේරුණා කියලා. හරි. හරි. තව එකක් ගමු. තව එකක්. මේ බලන්න මේ. හ්ම්. අපි ගමු මෙහෙම. ලඝු දෙකේ පාදයට එක යටට. උත්තරේ කීයද කියලා අහනවා අපි. අප්පටසේ මේ කොහොමද වෙන්නේ? මේකෙන් අහන්නේ මොකද්ද? එක යටට කියන්නේ දෙකේ කීවෙනි බලයද? එක යටට යනු දෙකෙහි කීවෙනි බලයද? හරි. මේක මම ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට ඉතුරු කරන්නම්. මේක ඔයාලා තනියෙන් අධ්‍යයනය කරලා හොයලා තියන්නේ 1ට 8 කියන්නේ දෙකේ කීවෙනි බලයද කියලා. හරි. හරි. ඇත්තට මේ ලඝු ගණකයක් කියවන්නේ මෙහෙමයි. නිකම්ම ඔයාලට ලඝු ගණකයක් දීලා මේකේ උත්තරේ කීයද කියලා අහුවොත් එහෙමයි හිතන්නේ. මේ තියෙන 100 කියන්නේ 10 කීවෙනි බලය දෙවෙනි බලය. 25 කියන්නේ 5 කීවෙනි බලය දෙවෙනි බලය.
හරි. හරි. එහෙනම් මේක ඉදිරින් හොයන්න. ඔය තනියෙන් හදන්න. හරි. ඊට පස්සේ දැන් අපිට තියෙන තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න. දැන් මේක තේරුණානේ. එහෙනම් අපිට මෙන්න මේ ගානට උත්තරයක් තියෙනවා අපි මේ හදපු ගානට. දැන් මේ අපි මේ ගාන මෙතනින් නැවතුනේ මේකට උත්තරයක් තියෙනවා. මේ බලන්න අවසාන උත්තරයක් තියෙනවා කියලා. දැන් හිතන්නකෝ මෙතන ආව නම් ලඝු 10 පාදයට 100 කියලා වගේ උත්තරයක් ආව නම් අපිට සමානයි කියලා දාලා උත්තරේ 2යි කියලා දාන්න පුළුවන්. 100 කියන්නේ 10 කියන බලය. දෙවෙනි බලය නෙමෙයි. කෙලින්ම 2යි කියලා ලියන්න පුළුවන් අපිට. හැබැයි එකපාර ලියන්න පුළුවන් එහෙම ලියන්න අවුලක් නැහැ. මෙතන එකපාර ලියන්න පුළුවන්. 500 කියන්නේ දෙකේ කීවෙනි බලයද? එහෙම එකක් තියෙනවද බලන්න. 500 කියන්නේ දෙකේ බලයක් විදිහට ලියන්න පුළුවන්ද? බෑ. එච්චරයි 500 කියන එක දෙකේ බලයක් විදිහට ලියන්න බෑ. හරි? හරි. දෙකේ බලයන් කියනවා 2 4 8 16 32 64 128 256 ඕවා. එතකොට 500 කියන එක ලියන්න බෑ. හරි. එහෙනම් අවසාන උත්තරේ ඕක තමයි. උතනින් 60යි සුළු කරන්න බෑ. හරි. දෙවෙනි එක. හරි. දෙවෙනි එක. අපි ගමු මේක මෙහෙම ගන්න. දැන් තියෙන්නේ තනි ලඝු ගණකයක් විදිහට දක්වන්නනේ. හරි කොහොමද දක්වන්නේ මේ බලන්න. මේක බලන්න. ලඝු 3 පාදයට 27 සෝරි නෑ මේක නෙමෙයි. මේක ගන්නකො. අපි ගමු මෙහෙම. හරි අපි ගමු ලඝු 3 පාදයට 10 ඍණ ලඝු 3 පාදයට 5. හරි. තනි ලඝු ගණකයක් විදිහට දක්වන්න. කොහොමද දක්වන්නේ මේ බලන්න මේ. එකම පාදයේ යටතේ ලඝු ගණක දෙකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? අපි දන්න ලඝු ගණක නීතිය වලට අනුව මේක ලියන්න පුළුවන් කොහොමද? ලඝු 3 පාදයට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ 10 බෙදීම 5 කියලා. ඒක තේරෙනවද? ඕනේ මෙහෙම තිබ්බොත් අපි දන්නවනේ මෙහෙම ලියන්න පුළුවන් කියලා. එහෙනම් මෙහෙම තිබ්බොත් මෙහෙම ලියන්නත් පුළුවන්. මම හිතලා තේරුණා කියලා. දෙක ලේසියිනේ බා. හරි. හරි. මේ බලන්න එකම පාදයේ යටතේ මේ විදිහට ලඝු ගණක දෙකක් අඩු කරලා තියෙනවා නම් ඒක අපිට මේ විදිහට බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. එහෙනම් අවසාන ලියන්න පුළුවන් ලඝු 3 පාදයට පස්වරක් 1යි පස්වරක් 2යි නෙමෙයි. උත්තරෙන් 2යි කියලා. එහෙනම් අවසාන උත්තරයක් මේකේ තියෙනවා. 2 කියන්නේ 3 කීවෙනි බලයද? එහෙම එකක් තියෙනවා නෑ. එහෙනම් මේක තමයි අවසාන උත්තරය. අපිට ඩිරෙක්ට් ගන්න බෑ අවසාන උත්තරය. හරි? හරි. තව ගණක් හදමු. ගණන් හදමු සෑහෙන. හරි? තුන්වෙනි ගණන්. තුන්වෙනි ගණන්. හරි. තුන්වෙනි ගණන බලන්න මේක. මේක අපි ගමු මෙහෙම එකක්. ලඝු දෙකේ පාදයට 8 ඍණ ලඝු දෙකේ පාදයට සෝරි දෙකේ පාදයට 10යි. හරි දැන් තනියෙන් හදන වීඩියෝ එක නවත්තලා. හරි මේක කොහොමද ලියන්න පුළුවන් මේ? එකම පාදයේ යටතේ මෙන්න මේ වගේ අඩු කිරීමක් තිබ්බොත් අපිට පුළුවන් ලඝු දෙකේ පාදයට අපිට පුළුවන් මේක බෙදීමක් විදිහට ලියන්න. 8 බෙදීම 10යි. තනි බෙදීමක් විදිහට ලියව දැක්කනේ. දැන් සුළු කරන්න පුළුවන් වන්න. දෙවරක් 4යි දෙවරක් 5යි. එහෙනම් එනවා ලඝු දෙකේ පාදයට 4 බෙදීම 5. කැමති නම් ඉතින් 4 5න් බෙදපුවම 0.8යි කියලා දාන්න. එහෙම අවුලක් නැහැ. හරි. එහෙනම් මෙතනින් 60යි උත්තරයක් නැහැ. හරි. හතරවෙනි ගාන. හතරවෙනි ගාන බලන්න. මෙන්න මෙහෙම එකක් හිතන්න මෙන්න මෙහෙම ගාන. ලඝු 20 පාදයට 5 දන. ලඝු 20 පාදයට 2. කොහොම ලියන්න පුළුවන්? මේ එකම පාදයේ යටතේ මේ වගේ එකතු කිරීමක් විදිහට දීද්දී අපිට පුළුවන් මේක ගුණිතයක් විදිහට ලියන්න. ලඝු 20 පාදයට අන්න 5 ගුණ කිරීම 2. පිළිම ලියන්න පුළුවන්. ලඝු 20 පාදයට 5 වරක් 2 10. එහෙනම් අවසාන උත්තරයක් තියෙනවා. 10 කියන්නේ 20 කීවෙනි බලයද? එහෙම එකක් තියෙනවද බං? නෑ 20 බලය නෙමෙයි 10 කියන්නේ. එහෙනම් ඕක තමයි අවසාන උත්තරය. හරි? හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ලියන්න පහත ප්‍රකාශනවල අගය සොයන්න. පහත ප්‍රකාශනවල අගය සොයන්න. පහත ප්‍රකාශනවල අගය සොයන්න. පහත ප්‍රකාශනවල අගය සොයන්න. හරි. ඔයම බලන්න. හරි මම ලියන්නම් ඔයාලා තනියෙන් හදන්න. දැන් මේ තාම 10 අවසරයි. තාම 11 අවසරට ආවේ නැහැ. පහසන ප්‍රකාශන අගය සොයන්න. හරි. පළවෙනි එක. ලියන්න ලඝු දෙකේ පාදයට 4 ධන ලඝු දෙකේ පාදයට 8.
හරි. ඔගේ හොයන්න බලන්න. මන්ට වීඩියෝ එක නවත්තන්න. උත්තරේ හොයන්න. මේක ලියන්න පුළුවන් කොහොමද මේ? එකම පාදයේ යටතේ මේ වගේ එකතු කිරීමක් විදිහට අපිට පුළුවන් කොහොමද? මේක ගුණ කිරීමක් විදිහට ලියන්න පුළුවන් නේ. ඒ පාදයේ යටතේ මෙන්න මේ වගේ ගුණ කිරීමක් විදිහට මේක ලියන්න පුළුවන්. හරි. එහෙනම් මේක ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයේ 4 වරක් 8 32යි. දැන් අවසාන උත්තරයක් තියනවද නැද්ද? තියෙනව නෙමෙයි. 32 යනු දෙකේ කීවෙනි බලයද? 32 කියන්නේ දෙකේ කීවෙනි බලයද? කීවෙනි බලයද? දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32. එහෙනම් දෙකේ කීවෙනි බලයද? පස්වෙනි බලය. මේ 32 යනු දෙකේ කීවෙනි බලයද? අවසාන උත්තරේ 5යි. මම හිතලා තේරුණා කියලා. මේ ලඝු දෙකේ පාදයේ 32 කියන එකේ උත්තරේ කීයද? 5යි. හරි. දෙවෙනි ගාන. ලඝු තුනේ පාදයට 27 ඍණ ලඝු තුනේ පාදයට 9. හරිනේ. එහෙනම් මේක ලියන්න පුළුවන් කොහොමද? මේක ලියන්න පුළුවන් මෙහෙම මේ. ලඝු තුනේ පාදයට අපිට මේ එකම පාදයක් යටතේ මේ අඩු කිරීමක් තියෙන නිසා අපිට මේක බෙදීමක් විදිහට ලියන්න පුළුවන් එකපාරට. 27 බෙදීම 9. right. එහෙනම් උත්තරේ කියලා දෙන්නේ ලඝු තුනේ පාදයට මේ 9 වරක් 1යි 9 වරක් 3යි නේ බං 24. 3. එහෙනම් ලඝු තුනේ පාදයට 3 කියන්නේ කීයද? කීයද මේ? 3 කියන්නේ තුනේ කීවෙනි බලයද? 3 කියන්නේ ඉතින් තුනේ කීවෙනි බලයද? පළවෙනි බලයමනේ බං. එහෙනම් උත්තරේ ඒකයි. දැන් තේරුණා නේ මේ බලන්න මේ. අපි දන්නවනේ මේක කොහොමද දන්නවනේ? එකම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය කීයද? එකයි. එහෙනම් ඒක එන්නේ කොහොමද බං? ඒක එන්නේ කොහොමද? ඒක එන්නේ මේ 3 යනු 3 කීවෙනි බලයද? එකයි. මෙහෙම තිබ්බොත් ලඝු පහේ පාදයට 5 කියලා එකයි. වෙන්නේ කොහොමද? 5 යනු 5 කීවෙනි බලයද? පළවෙනි බලය. ඔන්න ඔහොම තමා ඕනෑම පාදයක් යටතේ ඒ පාදයේම ලඝු ගණකය එක වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. හරි. මම හිතනවා දැන් තේරුණා කියලා. හරි. තව ගණන් ටිකක් අද තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන හිතන්න මෙන්න මේ වගේ ගානක් තියෙනවා කියලා. මේ වගේ ගානක් කොහොමද? ලඝු අම්, හ්ම්, හ්ම්. දෙකේ පාදයට 80 ධන ලඝු දෙකේ පාදයට 12 ඍණ ලඝු දෙකේ පාදයට 15. අන්න මේ වගේ ගානක් කොහොමද හදන්නේ? කොහොමද හදන්නේ? දැන් තුනක් තියෙන එකක් කොහොමද හදන්නේ? මම එකතු කිරීමත් අඩු කිරීම දෙකම තියෙනවනේ බා. හරි. හරි. හොඳට හිතන්න. හරි මම මේ වගේ ගොඩාක් තියෙන ගානක් හදන්න ක්‍රම දෙකක් දැන් මම කියලා දෙනවා. හරි. ක්‍රම දෙකක් මම දැන් කියලා දෙනවා. හරි. දැන් බලන්න මේ එකතු කිරීම තියෙන දෙක බලන්න මේ. මේ දෙක එකතු කරන්න කියලානේ මම තියෙන්නේ. මේ දෙක එකතු කරන්න කියලා තියෙන්නේ. එහෙනම් ඒ දෙකට වෙනම වැඩේ දීලා ඉන්නකෝ. මොකද කරන්නේ මේ? අපිට මේ දෙක වෙනම ලියන්න පුළුවන් නේද මෙහෙම මේ? ලියන්න පුළුවන් නේද මේ? එකම පාදයේ යටතේ මේ වගේ එකතු කිරීමක් තියෙනවා අපිට ලියන්න පුළුවන් නේද? ලඝු දෙකේ පාදයට මෙහෙම ලියන්න පුළුවන් නේ 80 ගුණ කිරීම 12 කියලා ලියන්න පුළුවන් නේද මේ දෙක වෙනුවට? මෙහෙම ලියන්න පුළුවන්. ඒක තේරෙනවා. හරි. දැන් ඍණ දාලා ලඝු දෙකේ පාදයට 15. අන්න දැන් මේ ලඝු ගණක මෙන්න මේ කීයක් තිබ්බද මෙතන ඔක්කොම ලඝු ගණක 1යි 2යි 3යි. අන්න ලඝු ගණක 3ක් විදිහට තිබ්බ එක දැන් කීයක් විදිහට මෙතන සම්පූර්ණ එක ලඝු ගණකයි මෙතනත් එක ලඝු ගණකයි. එහෙනම් දැන් ලඝු ගණක 2යි. දැන් අපි දන්නවා ලඝු ගණක දෙකක් සුළු කරන විදිහ දන්නවා. දැන් බලන්න මේ. මෙන්න එකම පාදයේ යටතේ තියෙන ලඝු ගණක දෙකක් තියෙනවා. එහෙනම් අඩු කරලා තියෙනවා. එහෙනම් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් නේද? ලඝු දෙකේ පාදයට මෙන්න මේක. කියන්නේ මොකද 80 ගුණ කිරීම 12 නේ. බෙදීම මෙන්න මේක. 15. දැන් බලන්න බෙදන්න පුළුවන් ඒවා තියෙනවනේ කපන්න පුළුවන්. අපිට පුළුවන් බං මේ 5 වරක් 3යි 5 වරක් මේකේ කීයද? 1යි 30ට 6 16. හරි. එතකොට අපි 3 වරක් 1යි 3 වරක් 4යි. හරි. දැන් අපිට පුළුවන් මෙහෙම ලියන්න. ලඝු දෙකේ පාදයට 16 වරක් 4 කියන්නේ කීයද? 16 වරක් 2 32යි 32 දෙකක් කියන්නේ 64යි. 16 වරක් 4 64යි. එහෙනම් අවසාන උත්තරයක් තියෙනවනේ මේ. 64 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 4 2 4 4 2 8 8 2 16 16 2 32 32 2 64. දෙකේ 6 වෙනි බලය. එහෙනම් 64 යනු දෙකේ කීවෙනි බලයද? 6 වෙනි බලය. හරි. මම මේක කොහොමද හැදුවේ? හැදුවේ මුලින්ම මේ එකතු කිරීම ගත්තා. එකතු කිරීම ගත්තට පස්සේ මේ මොකද්ද තියෙන්නේ මෙතන? මෙතන තියෙන්නේ මේක ගුණිතයක් විදිහට දාගත්තා.
ඊට පස්සේ මේක මෙහෙමම ලියාගත්තා. දැන් මේ තුනක් විදිහට තිබ්බ එක දෙකක් විදිහටපත් වුණා. ඊට පස්සේ ෂේප් එක හදාගෙන ගියා. ඇත්තටම ඔහොම කරන්න ඕනේ නැහැ. හරි මම මේක දැන් කෙටි ක්‍රමයක් කියන්න. මොකද්ද කෙටි ක්‍රමය? කෙටි ක්‍රමය. මොකද්ද කෙටි ක්‍රමය? දැන් ගාන බලන්න ගාන මෙහෙම තියෙන්නේ. මේකනේ ගාන. මේකනේ ගාන. මෙන්න තියෙනවා ගාන. ලඝු දෙකේ පාදයට 80 ධන ලඝු දෙකේ පාදයට 12 ඍණ ලඝු දෙකේ පාදයට 15 නේ. ඕකනේ බං ගාන. මෙච්චර නටන්න දෙයක් නැහැ. ඔයාලා මත මේක පට්ට වැදගත්. දැන් මම මේ දැන් කියන එක මාර වැදගත්. හරි. හරි මේක හොඳට ඔළුවේ තියාගන්න. වලට එක අමතක කරනවා වගේ නම් පැන්සලෙන් නෝට් එකේ ලියාගන්න. පැත්තකින්. හරි. මොකද ලියන්නේ? හරි මේ බලන්න. ඔයාලා මතක තියාගන්න මෙහෙමයි. හරි. මතක තියාගන්න. දැන් මේ එකම පාදයක් යටතේ මේ එකම පාදයක් යටතේ ලඝු ගණක එකතු කරලා තියෙනවා අඩු කරලා තියෙනවානේ. අපි දන්නවා එකම පාදයක් යටතේ එකතු කරනවා නම් ගුණිතයක් විදිහට ලියනවා අඩු කරනවා නම් බෙදීමක් විදිහට ලියනවා කියලා අපි ඒක දන්නවනේ. ආ. දැන් මතක තියාගන්න ඕනේ මෙතන මේ ලඝු ගණක මේ වගේ 3 දැන් දෙකක් තියෙද්දි අපිට ලයින් එකක් ගහගන්න පුළුවන්. දැන් මේ දෙක විතරක් වගේ දීලා තිබ්බනම් ඔන්න ලයින් එකක් ගහගන්න පුළුවන්. හැබැයි දැන් මේ තුනක් තියෙද්දි අමාරුයිනේ බං. එහෙනම් මතක තියාගන්න ඕනේ මෙච්චරයි. මතක තියාගන්න එකම පාදයට තියෙන මේ ඔක්කොම තියෙන්නේ. අන්න ඒ වගේ එකම පාදයක් යටතේ ලඝු ගණක එකතු කරන්න අඩු කරන්න තියෙද්දි වා හොඳට මතක තියාගන්න. ධන තියෙන ඒවා ටික උඩින් ලියනවා ඍණ තියෙන ඒවා ටික යටින් ලියනවා. ඒක මතක තියාගන්න. ධන තියෙන්නේ මොකේද මෙතන? ඇත්තට මේක ඇත්තට මේ පිටින් ධන නේද? ඇත්තට මෙතන තියෙන පේන්නේ නැති වුණාට. පේන්නේ නැති වුණාට මෙතන ධන නෙවෙයි තියෙන්නේ. එහෙනම් මේක ධන. හරි. හරිද මේ? මේක ධන. මෙන්න මේක ධන නෙවෙයි. මේක පේන්නේ නැති වුණාට මේක ධන. මේකත් මේ පිටින් ධන ලකුණ තියෙන්නේ. මේකත් ධන. මේක ඍණ. එහෙනම් මං කියව මොකද්ද? ධන තියෙන ඒවා ටික උඩින් ලියනවා ඍණ තියෙන ඒවා ටික ලියනවා. ලඝු දෙකේ පාදයට අන්න හරි. ධන තියෙන ටික උඩ. ධන තියෙන්නේ මොකේද? මේක ධන මේකත් ධන. උඩින් ලියන්න. 80 ගුණ කිරීම 12. ඍණ තියෙන ඒවා යටින් ලියන්න. මෙන්න බෙදීමක් දාලා යටින් ලියන්න. යටින් තියෙන මොකද්ද? 15. දැක්කනේ කෙලින්ම අපි මෙන්න මේ පියවරට ආවා. එහෙනම් කෙලින්ම එනවා ලඝු දෙකේ පාදයට දැන් කපන්න මේ. 5 අරක් 3යි 5 අරක් 16යි. 3 අරක් 1යි 3 අරක් 4යි 16 අරක් 4යි 64යි. එහෙනම් උත්තර එනවා 6ක් කියලා. හරිද? මම හිතනවා තේරෙනවද මොකද්ද කරේ? ධන තියෙන ඒවා ටික උඩින් ලියන ගුණ කිරීමක් විතර ඍණ තියෙන ඒවා ටික යටින් ලියනවා. හරි තව එක ගානක් හදමු. මේ නිකන් අපි මේ වගේ ගානක් හදමු. රයිට්. මෙහෙම එකක් ගන්න. හරි. තුන්වෙනි ගාන නේද? තුනනේ 3ද 4ද? නෑ 4. හතරවෙනි ගාන. හරි අපි හොයමු මේ වගේ ගානක්. මේ ගාන බලන්න පොඩ්ඩක්. ලඝු 10 පාදයට 20 ඍණ ලඝු 10 පාදයට 2 ධන ලඝු 10 පාදයට 10. හරි. මොකද දැන් අපි කරන්නේ? අපි මොකද කරන්නේ? මේ බලන්න එකම පාදයක් යටතේ එකතු කිරීම අඩු කිරීම ඔක්කොම කලවමනේ තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඕනේ මෙච්චරයි. මොකද්ද? අච්චර අර නිකන් වටේ යන්න ඕනේ නැහැ. මොකද්ද කෙලින්ම කරන්න තියෙන්නේ? ලඝු 10 පාදයට කියලා දැම්මා. හරි. මොකද කරන්නේ? ධන තියෙන ඒවා ටික උඩින් ලියනවා. ඍණ තියෙන ඒවා ටික යටින් ලියනවා. මොනවා වගේ ධන තියෙන්නේ? මේ මෙතනත් ධන ලකුණක් නේ තියෙන්නේ පිටින්. එහෙනම් මේක ධන. මේකත් ධන. ධන තියෙන ඒවා ටික උඩින් ලියන්නේ. මොකද්ද? 20 ගුණ කිරීම 10යි. ඍණ තියෙන ඒවා ටික යටින් ලියන්නේ. මොකේද ඍණ තියෙන්නේ? මේක විතරනේ ඍණ තියෙන්නේ. එහෙනම් ඕක යටින් ලියන්න. යටින් ලියනවා මොකද්ද? 2. එහෙනම් උත්තර එනවා. දෙවරක් 1යි දෙවරක් 10යි. උත්තර එනවා. ලඝු 10 පාදයට 10 වරක් 10 100යි. එහෙනම් අවසාන උත්තරේ මොකද්ද? 100 යනු 10 කීවෙනි බලයද? කීවෙනි බලයද? දෙවෙනි බලයනේ. ඔන්න උත්තරේ. හරි. හරි. මේ විදිහට ඒ කියන්නේ 20ක් තිබ්බත් ඔයාලට ඒක ලියන්න පුළුවන්. දැන් හිතන්න මෙන්න මේ වගේ ගානක් තියෙනවා කියලා බලන්න. මෙහෙම ගානක් මේ. පස්වෙනි ගාන. හරි. හොඳට ඔයගොල්ලෝ දාන්න මම මේ නිකන් මේ හිතිච්ච එකක් මම දෙන්නේ ඔයාලා නිකන් පැටලෙන්නේ නැති වෙන්න. දැන් මෙහෙම එකක් තිබ්බා කියලා දන්නවද? ලඝු දෙකේ පාදයට 3 ඍණ ලඝු දෙකේ පාදයට 5 ධන ලඝු දෙකේ පාදයට 6 ඍණ ලඝු දෙකේ පාදයට 3. අන්න මේ හතරක් තියෙනවනේ. දැන් මොකද කරන්නේ? මං කිව්වා දැන් ඇත්තටම මේ වගේ ගොඩක් තිබ්බහම පැටලෙනවනේ බං. මතක තියාගන්න මොකද්ද? ලඝුයෙන් මේ ඔක්කොම එකම පාදේ යට තියෙන ඉතින් මේ දෙකේ පාදේනේ. එහෙනම් ලඝු දෙකේ පාදේට කියලා ලිව්වා. මොකද කරන්න ඕනේ? ධන තියෙන ඒවා ටික උඩින් ලියනවා. ඍණ තියෙන ඒවා ටික යටින් ලියනවා මේ. ධන තියෙන ඒවා ටික උඩ ඍණ තියෙන ඒවා ටික යටයි. ඔච්චරයි.
මේ ධන තියෙන වැඩි උඩ මොනවද ධන තියෙන්නේ? මේක ධන නෙබ. එහෙනම් 3 උඩින් ලියනවා. ගුණ කිරීම ආය ධන මොකද්ද? මේක ඍණ. මේක ධන මේ. එහෙනම් මේක උඩින් ලියනවා. බෙදනවා ඍණ දිනේ වැඩ. ඍණ තියෙන්නේ මොකේද? පහ ඍණ. ආය ගුණ කිරීම 3 ඍණ. හරි. මේ යටට දැන් මේ හිතන්නකො යටට 100ක් ආවා කියලා ඍණ තියෙන ඒවා. ඒ ඔක්කොම ගුණ කිරීමක් විදිහට තමයි ලියන්න ඕනේ. හරි. හරි. එන අවසාන උත්තරය එනවා. ලඝු දෙකේ වාදයට 18 බෙදීම වසර 3 15. එන ඔක සුළු වෙන්නේ නැහැ. කොහොමද තියෙන්නේ? හරි. හිතන්නකො මෙන්න මේ වගේ හෙන ගොඩක් තියෙන එකක් දෙනවා කියලා. මම හිතලා තේරුණා කියලා. දැන් ඉතින් මේවා තේරෙනවා ඈ. හරි වීඩියෝ නවත්තලා ඔයගොල්ලෝ ගාන මේ ටික හදන්න. හරි. මම හිතන්නේ මෙන්න මේ වගේ ගාන දිග එකක් දෙන්නම්කෝ. මේ වගේ එකක්. හරි. මෙන්න මේ වගේ එකක් හිතන්න නිකන්. ලඝු තුනේ පාදයට 20 ඍණ. ලඝු තුනේ පාදයට 10 ඍණ. ලඝු තුනේ පාදයට 2 ධන. ලඝු තුනේ පාදයට 1 ඍණ. ලඝු තුනේ පාදයට 5 ධන. ලඝු තුනේ පාදයට 4. මෙන්න මේ ගානක් දුන්නා කියලා හිතන්නකෝ. නිකමට මම මේ දුන්නේ. හරි මට නිකන් හිතිලා. මොකද්ද කරන්නේ? දැන් මේවා පැටලෙනවනේ මම මොකද්ද කරන්න ඕනේ? මේ බලන්න එකම පාදේ තියෙන්නේ මේ තුනේ පාදෙන්නේ ඔක්කොම. දැන් අර නීතිය මතකයිනේ මොකද්ද? එකම පාදයේ යටතේ එකතු කරනවා නම් ඒක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. අඩු කරනවා නම් බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. ඔක මතකයිනේ. දැන් එහෙම හිතින්න ඕනේ නැහැ. මේ වගේ ගොඩාක් ඒවා තියෙන. දැන් මේ දෙකක් තිබ්බනම් අපේ වැඩේ කරගන්න පුළුවන්. මේ ගොඩක් තියෙනවනේ මම. ගොඩක් තියෙද්දි මොකද්ද මම කරන්න කිව්වේ? ගොඩක් තියෙද්දි කරන්න කිව්වේ ලඝු අදාළ පාදේම දානවා තුනේ පාදේම. ධන තියෙනවා ටික උඩින් ලියනවා ඍණ තියෙනවා ටික යටින් ලියනවා. මොකද ධන තියෙන්නේ? මේක මෙතන ධන තියෙන්නේ. එහෙනම් මේක උඩින් ලියනවා. තව මොනවද උඩින් ලියන්නේ? මේක ඍණ බෑ. මේක ඍණ බෑ. මේක පුළුවන් මේ. එක ලියනවා උඩින්. අය මේක උඩින් ලියන්න බෑ. මේක ධන නෙබ. එහෙනම් හතරක් යටින් ලියන මොනවද යටින් ලියන්නේ? ඍණ තියෙනවා. මේක ඍණ. එහෙනම් 10 යටින් ලියනවා. ගුණ කිරීම මේකත් ඍණ මේ. දෙකත් යටින් ලියනවා. ගුණ කිරීම ඍණ ආය මොකද? මේකත් යටින් මේ. පහත් යටින් ලියනවා. එහෙනම් අවසාන උත්තරේ එනවා ලඝු තුනේ පාදයට 20 වරක් 4 80යි බෙදීම 10 වර 2 20 20 වරක් 5 100යි 20 4යි 20 5යි අවසාන උත්තරේ එනවා ලඝු තුනේ පාදයට 4 බෙදීම 5. හරි. මම හිතනවා තේරුණා කියලා. හරි. මේක තේරෙන්න තියෙන විදිහක් නැත. හරි. ඔච්චර ගණන් එන්නේ නැහැ. උනට මම මේ නිකන් දුන්නා. හරි. නෝක මත තියාගන්න. හරි. ඒ කියන්නේ එකම පාදයක් යටතේ එකතු කරලා අඩු කරලා දිනනවා නම් අපිට පුළුවන් දාන තියෙන ඒවා ටික උඩින් ලියන්න, ඍණ තියෙන ඒවා යටින් ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් කරන්දරේ හරි. දැන් ඔයාලට ලඝු ගණක සම්බන්ධ නීති දෙකක් මම දැන් කියලා දුන්නා. නීති දෙකක් කියලා දුන්නා. මොනවද මේ නීති දෙක? දැන් නීති දෙක මත තියෙන්නේ මොකද්ද? මේක මේ එකම පාදයක් යටතේ මෙන්න මේ වගේ ලඝු ගණක දෙකක් මෙහෙම ಗುಣ වෙලා තියෙද්දි අපිට මේක එකතුවක් විදිහට ලියන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකතුවක් විදිහට තියෙද්දි මේ වගේ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊළඟ එක මොකක්ද කියලා දුන්නේ? එකම පාදයක් යටතේ මෙන්න මේ විදිහට ලඝු ගණක දෙකක් බෙදලා තියෙද්දි අපිට ඒක පුළුවන්. එකම පාදයක් යටතේ මෙහෙම බෙදලා තියෙද්දි අපිට පුළුවන් ඒක වෙන වෙනම ලඝු ගණක අඩු කිරීමක් විදිහට කියන්න. ලඝු A පාදයට m ඍණ ලඝු A පාදයට n කියලා ලියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙහෙම මේ විදිහට තිබ්බොත් මෙහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඔගේ අනිත් පැත්තත් පුළුවන්. දැන් අපි ගණන් හැදුවේ මොකද්ද? ගණන් හැදුවේ මේ මෙහෙම තියෙන ඒවා. මෙහෙම තියෙන එකක් තිබ්බොත් අපිට මේ කෙලින්ම මේ විදිහට ලියන්න පුළුවන්. ඔයාලට දෙපැත්තම පටලවා ගන්න තු මතක තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බොත් මෙහෙමත් පුළුවන්. මෙහෙම තිබ්බොත් මෙහෙමත් පුළුවන්. දෙපැත්තම පුළුවන් වෙන්න ඕනේ. හරි. හරි. රයිට්. එහෙනම් මම හිතනවා මේ ටික තේරුණා කියලා. එහෙනම් දැනට ලඝු ගණක නීති දෙකක් කියලා දුන්නා. මේ පළවෙනි නීතිය, මේ දෙවෙනි නීතිය. හරි. එහෙනම් ඊළඟ කොටස තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් අපි දර්ශක කරානේ අපි දර්ශක නීති හතක් ඉගෙන ගත්තා. හරිද? ඉගෙන ගත්තට පස්සේ අපි ඊළඟ කරා මොකක්ද? දර්ශක සහිත සමීකරණ විසඳීම කියලා එකක් කරානේ මෙන්න මේවා එකක්. මෙන්න මේවා ගණන් ටිකක් අපි හදුවානේ මෙන්න මේවා එකක් තිබ්බොත් x වලාගේ හොයන්න වගේ ඒවා ගණන් ටිකක් හදුවානේ. දැන් ඒව මතක නැත්නම් අනිවාර්යෙන් බලන්න. හරි. හරි. එතකොට මේවා ගණන් හදුවානේ. ලඝු ගණක වලත් ඔය වගේ කේස් එකක් තියෙනවා. මොකද්ද? දැන් අපි ලඝු ගණක නීති ටික ඉගෙනගෙන අපිට තියෙනවා ලඝු ගණක සම්බන්ධ සමීකරණත් විසඳන්න. ඒකත් ලේසියි ඈ. ඒක ලඝු ගණක නීති මෙච්චරක් තියෙන්නේ. නෑ නේද? නීති තුනක් තියෙනවා.
දැනට ඔයගොල්ලෝ දෙකක් ඉවරයි. තව එක නීතියක් තියෙනවා. හරි. දැන් කාටවත් හිතෙන්න පුළුවන් නේද ලඝු ගණක ඔය වගු බලන ඒවා කියලා දෙන්නේ නැත්ද කියලා. ඒක කියලා දෙන්නේ ඊළඟට. වගු බලන්න මේවා දැනන් ඉන්න ඕනේ. මේ මූලික තියරි ටික දැනන් ඉන්න ඕනේ. දැන් සමහර කට්ටිය ලඝු අමාරුයි කියලා දඟලන්න හදන්නේ මේ ওই නීති ටික හරියට බරුවා. මේ ටික හරියට ඉගෙන ගන්නද. හරි. ඒකින්ද අර දැන් මගේ ගිය පාර ෆිසිකලි පන්ති ආපු කට්ටිය පොඩ්ඩක් අහලා බලන්න එයාලට කොහොමද ලඝු ගණක කරේ කියලා. හරි. එයාලට ඇත්තම කිව්වා අහුවොත් ලේසි පාඩම් මොකක්ද කියලා කෙලින්ම ලඝු ගණක කියලා කියනවා. එච්චරට මාරම මේ 100ට 105ක් විතර එන්න ගරන්ටි හදුවා. හදලා වැඩිපුරත් එක්ක දාලා සෑහෙන ගණන් තෝගයක් හැදුවා. හරි. හරි එතකොට ලියාගන්න මාතෘකාව අපේ අලුත් කොටස ලඝු ගණක සහිත සමීකරණ විසඳීම. ඒ කියන්නේ දැන් අපි නෝමල් සමීකරණ නෙමෙයි විසඳන්නේ නැහැ. ලඝු ගණක සහිත සමීකරණ විසඳන්නේ. හරි. හරි. ලියාගන්න මාතෘකාව ලඝු ගණක සහිත සමීකරණ විසඳීම. යන්න. ලඝු ගණක සහිත සමීකරණ විසඳීම. රයිට්. මම ඒක ගානකින්ම කියලා දෙන්නම්. හරි. ගානකින්ම මම කියලා දෙන්නම්. හරි. ඊට කලින් ඔයාලා මෙන්න මේක දැනගන්න ඕන. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා අපිට. දැන් හිතන්නකෝ හරි මම පොඩි උදාහරණයක් දෙන්නම්. ලඝු ගණක සහිත සමීකරණ විසඳන්න කලින් මම පොඩි මේකක් දෙන්නම්. මම පොඩි නෝට් එකක් දෙන්නම් මේ මේක දාගන්න. දැන් ඔයාලා මට කියන්න මෙන්න මේවා එකක් තිබ්බොත්. මෙන්න මේවා එකක් තිබ්බා කියන්නේ. හ්ම්. ආ ආ. හරි අපි ගමු මෙන්න මේවා එක. හිතන්න මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා. ඔයාලා නිකම්ම මෙහෙම එකක් තියෙනවා. ලඝු හොඳට බලාගන්න හරි. ලඝු පහේ පාදයට x සමානයි ලඝු පහේ පාදයට 3 කියලා එකක් තියෙනවා නම් x අගය කීයද? හරිද? මෙන්න මේවා එකක් අහනවා අපි. හිතන්නකෝ. කීයක් වෙන්නද x වල අගය? හොඳට පොඩ්ඩක් හිතන්න. මේ බලන්න ඇත්තට මේකම වගේ නේ මේ තියෙන්නේ. මෙතනත් ලඝු පහේ පාදයට x කියලා තියෙනවා. මෙතනත් ලඝු පහේ පාදයට 3 කියලා තියෙනවා. මේ දෙක සමානයි කියලාත් කියනවා. ඉතින් මේ හැම පැත්තම මේකට මේකත් සමානයි මේකට මේකත් සමානයි. අනිවාර්යෙන් මේකයි මේකයි සමාන වෙන්න ඕනේ කියලා තේරෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල සමීකරණයේ දෙපැත්තම සමාන නෙමෙයි ලඝු පහේ පාදයෙන් දෙපැත්තම තියෙන්නේ බා. එහෙනම් දෙපැත්තම ලඝු පහේ පාදයට නම් තියෙන්නේ අපිට කියන්න පුළුවන් x වගේ කීයයි කියලාද? x සමානයි කීයයි කියලා කියන්න පුළුවන්. 3යි කියලා කියන්න පුළුවන්. හරිද? මේක නෝට්. මේක මතක තියෙන්න ඕන. මෙහෙම තිබ්බොත් මෙහෙම පුළුවන්. හරි. රයිට්. x සමානයි 3යි. හරි ඒක තේරෙනවනේ. දැන් ඔය සමහර කට්ටිය කියලා දෙනවා මේ මෙහෙම හරිද? දැන් ලඝු පහේ පාදයට x සමානයි ලඝු පහේ පාදයට 3 නම් මෙන්න මේ ලඝු පහේ පාදයට ලඝු පහේ පාදේ කපලා දාලා x සමානයි 3යි කියලා ලියන්න පුළුවන් කියලා දෙනවා සමහර කට්ටිය. ඒතර ඒක හරිද? එහෙම වැරදි ඈ. එහෙම බෑ. මේ කියලා දෙන තියරිය වැරදි ඈ. උත්තරේ x සමානයි 3 තමයි ඒක හරි. හැබැයි x සමානයි 3 වෙන්නේ මෙන්න මෙහෙම ලඝු පහේ පාදේ කැපිලා ගිහිල්ලාම නෙමෙයි ඈ. මේක පට්ට වැරදි. මෙහෙම වෙන්න බෑ. ඒක වෙන්නේ x සමාන 3 වෙන තාර්කිකම හේතුව තමයි මේක. මොකද්ද? මෙන්න මේක. අර දෙපැත්තම මේ විදිහට මේ සමාන එකම පාදයක් යටතේ ලඝු ගණක දෙකක් සමාන වෙලා තියෙනවා නම් ඒ ලඝු ගණකයේ ඇතුලේ තියෙන දෙකත් මොකද වෙන්න ඕනේ? සමාන විය යුතුයි. ඒක මත තියෙන්න ඕනේ. හරි. එකම පාදයක් යටතේ ලඝු ගණක දෙකක් සමාන වූ විට ලඝු ගණකය එම ලඝු ගණකයේ ඇතුලේ තියෙන ඒවත් සමාන වෙන්න ඕනේ. හරි කාට හරි දැන් ඒක අමතක කරනවා ලියා ගන්න. මොකද්ද? එකම පාදයේ යටතේ ලඝු ගණක දෙකක් සමාන වෙලා තියෙනවා නම් ඒ ලඝු ගණකයේ ඇතුලේ තියෙන ඒවත් මේ එකම පාදයේ යටතේ තියෙන ලඝු ගණක දෙකක් මෙන්න සමාන වෙලා තියෙනවා. එහෙනම් ඒ ඇතුලේ තියෙන ඒවත් මේ ඇතුලේ තියෙන x මේ ඇතුලේ තියෙන 3. එහෙනම් ඇතුලේ තියෙන ඒවත් සමානයි. හරි. අපි ගානකට යනවා. හරි. මේක ලියාගත්තා කියලා මම හිතනවා ලියාගන්න. වීඩියෝ එක නවත්තලා ලියාගන්න. හරි වීඩියෝ එක නවත්තලා ලියාගන්න. හරි අපි ගානකට යනවා. අපි ගානකට යනවා. හරි. අපි යන් ගානකට. පළවෙනි ගාන. ලියන්න මෙහෙම. ලඝු 3 පාදයට නෙමෙයි ලඝු a පාදයට.
ලඝු ඒ පාදයට 3 ධන ලඝු ඒ පාදයට x සමානයි ලඝු ඒ පාදයට 5 ධන ලඝු ඒ පාදයට 9 ඍණ ලඝු ඒ පාදයට 3 නම් x අගය සොයන්න x අගය සොයන්න අගය සොයන්න හරි කොහොමද හොයන්නේ මේ බලන්න මටත් එහෙම කිසි අයිඩියා එකක් නැහැ මොකද්ද කරන්න තියෙන්නේ ඉතින් වෙන කරන්න කිසිම දෙයක් නෑ මම මේක එක්සල් වගේ හොයන්න තියෙන්නේ ඉතින් එහෙම කිසි මුලින්ම ගාන ලියා ගන්න මොකද්ද ගාන මම කළු පෑනේ ලියන්න හරි මොකද්ද ගාන මේක නේ බා ලඝු ඒ පාදයට 3 ධන ලඝු ඒ පාදයට x සමානයි ලඝු ඒ පාදයට 5 ධන ලඝු ඒ පාදයට 9 ඍණ ලඝු ඒ පාදයට 3 නේ බා ඕකනේ ගාන අපෙන් අහන්නේ එක්සලා කියන්නේ. හරි කරන්න කිසිම දෙයක් නැහැ ඉතින්. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ සමාන කිරීමෙන් දෙපැත්ත වෙන වෙනම සුළු කරමු. සමාන කිරීම මම මේ පැත්තට යන්න. මේ පැත්ත සුළු කරන්න. මොකද වෙන්නේ මේ? එකම පාදයේ මේ එකම පාදයේනේ තියෙන්නේ. එකම පාදයේ තියෙන ලඝු ගණක දෙකක් එකතු කරලා තියෙනවා. එහෙනම් අපිට මේක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නේද? මේක ලියන්න පුළුවන් නේ ලඝු ඒ පාදයට 3 ගුණ කිරීම x කියලා ලියන්න පුළුවන්. මේක තේරෙනවනේ. මේ එකම පාදයේ යටතේ එකතු කරලා තියෙනවා නම් මේක මෙහෙම ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් කියලා අපි නීතියක් ඉගෙන ගත්තානේ. ආගේ ලිව්වා. සමානයි. මේ පැත්තත් එහෙම කරන්න මේ. මං කියව මේ එකතු කිරීම අඩු කිරීම ඔක්කොම කලවමේ තියෙනවානේ. දෙකකට වඩා වැඩියෙන් තියෙනවානේ. එහෙනම් මේක කොහොමද ලියන්න පුළුවන්? ලඝු ඒ පාදයට මොකද කියමු? ධන තියෙන ඒවා ටික උඩින් ලියන්න, ඍණ තියෙන ඒවා ටික යටින් ලියන්න. ධන තියෙන්නේ මොනවාද? මේක ධනනේ. එහෙනම් ඔකට දාලා උඩින් ලියන්න. 5 ගුණ කිරීම 9 බෙදීම ඍණ තියෙනවනේ මේකේ. එහෙනම් මේක 3. එහෙනම් මේකනේ වෙන්නේ. බලන්න ලඝු ඒ පාදයට 3x සමානයි. ලඝු ඒ පාදයට මේ බලන්න 3 වරක් 1යි 3 වරක් 3යි. 5 වරක් 3 15. දැන් බලන්න මේ බලන්න සමාන කිරීමෙන්ද දැන් මොකද කරන්නේ? මේ ලඝු ඒ පාදයේ ලඝු ඒ පාදයේ කපලා දානවා. එහෙමද? එහෙම පුළුවන්ද? බෑ ලඝු වලට ලඝු කපලා දාන්න පුළුවන්ද? බෑ එහෙම බෑ. කවුරු හරි කෙනෙක් එහෙම කිව්වා නම් එහෙම තනිකර බොරු ගන්නලා තින්නේ. එහෙම බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙම කපලා දාන්න පුළුවන්ද? එහෙම කපලා දාන්න බෑ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ මේ බලන්න මේ සමාන කිරීමක් නේ තියෙන්නේ. සමාන කිරීමෙන් දෙපැත්තේ අනිවාර්යෙන් සමාන කිරීමෙන් දෙපැත්තේ තියෙනවා සමානයි කියලා නේ කියන්නේ. මේ සමාන කිරීමක් තියෙනවා. එහෙනම් සමාන කිරීමෙන් දෙපැත්තේ ලඝු ගණක දෙකක් නම් තියෙන්නේ. ඒ ලඝු ගණක දෙක එකම පාදයට නම් අදාළ වෙන්නේ මේ දෙකම ලඝු ඒ පාදයට නම් අනිවාර්යෙන්ම ඇතුලේ තියෙන ඒවත් සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා එම නිසා වෙල් ලියන්න පුළුවන්. 3x සමානයි කෙලින්ම 15 කියලා ලියන්න පුළුවන්. එහෙනම් x හොයන්න දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. එහෙනම් උත්තරේ එනවා x සමානයි 15 බෙදීම 3 5යි කියලා. මම හිතනවා තේරුණා කියලා. හරි. හරි. දැන් ගණන් ටිකක් හදමු. තව ගණන් ටිකක් හදමු. ලියාගන්න මාතෘකාව x අගය සොයන්න කියලා ලියන්නකො. x අගය සොයන්න. x අගය සොයන්න. x අගය සොයන්න. හරි. x අගය සොයන්න. හරි. පළවෙනි එක ලඝු දෙකේ පාදයට 5 ධන ලඝු දෙකේ පාදයට 3 සමානයි. ලඝු දෙකේ පාදයට x. හරි. මොකද කරන්න තියෙන්නේ? වීඩියෝ එක නවත්තලා තනියෙන් හදන්න. හදලා x වලගේ හොයන්න බෑ. x වලගේ හොයන්න ඔයලි වෙලා මම වීඩියෝ ඒ කියන්නේ පෝස් කරලා ඔයාලා ගාන හදන්න. හදලා ඉවර වුණාට පස්සේ මගේ වීඩියෝ එක බලන්න. හරි. කියන වැඩේ මේ විදිහටම කරන්න හරි. නැත්තම් ඔයාලටමයි එකෙන් පාඩු. හරි මම දැන් ගාන හදනවා. හරි කොහමද හදන්නේ? මේ බලන්න කොහමද හදන්නේ කියලා මේක. හරි. තියෙන ලඝු දෙකේ පාදයට 5 දැන් ලඝු දෙකේ පාදයට 3 සමානයි ලඝු දෙකේ පාදයට x කියලානේ. හරි කොහොමද තියෙන්නේ? හරි. එතකොට මේකේ මොකද කරන්න තියෙන්නේ? මේ බලන්න මේ පැත්ත වෙනම සුළු කරමු. බලන්න මේ එකම පාදයේ තියෙන ලඝු ගණක දෙකක් මේ එකතු කරනවා. අපිට මේක ලියන්න පුළුවන් නේද මෙහෙම? මම කළු පෑනෙන් ලියන්න. හරි. මෙහෙම පුළුවන් නේ.
ලඝු දෙකේ පාදයට මේක ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 3 කියලා. සමානයි ලඝු දෙකේ පාදයට x. හරි. එහෙනම් උත්තර එනවා ලඝු දෙකේ පාදයට 5 වරක් 3 15 සමානයි ලඝු දෙකේ පාදයට x. එහෙනම් මේ දෙපැත්තෙම එකම පාදයේ තියෙන ලඝු ගණක දෙක. එහෙනම් අපිට ලියන්න පුළුවන් 15 සමානයි x කියලා ලියන්න පුළුවන්. හරි. මම හිතනවා තේරුණා කියලා. හරි. තව ගණනක් හදමු. දෙවෙනි ගාන. හරි. මේ ගානක් හදමු අපි. මෙහෙම එකක් මේ. ලඝු 10 පාදයට 8 ධන ලඝු 10 පාදයට x ඍණ ලඝු 10 පාදයට 2 සමානයි ලඝු 10 පාදයට 12. හරි. මේ වගේ එකක් තිබ්බා කියලා හිතා. මේ වගේ ගණක් කොහමද දැන්? මේ වගේ ගණක් කොහමද දැන්? මේ වගේ ගණක් කොහමද දැන්? හරි. මේක හදන්නේ මෙහෙම. මේක හදන්නේ දැන් මේ බලන්න. අපි මේ පැත්තට වෙනම ලඝු ගණක නීති ටික දාමු. මේ පැත්තටින් දාන්න දැන් මේක විතරනේ තියෙන්නේ බා. හරි. මේ පැත්තට කොහොමද ලඝු ගණක නීති ටික දාන්නේ? මේක දාන්නේ මෙහෙමයි. ලඝු 10 පාදයට මේක ලියන්න පුළුවන් කොහමද? මේ එකම පාදයට මං කිව්වා එකතු කිරීම අඩු කිරීම වෙන වෙනම තියෙනවා නම් මං කිව්වා මොකක්ද ධන තියෙන ඒවා ටික උඩින් ලියන්න ඍණ තියෙන ඒවා ටික යටින් ලියන්න. ධන තියෙන මොකේද? මේක ධන. එහෙනම් 8 උඩින් ලිව්වා. මේකත් ධනනේ. ගුණ කිරීම x උඩින් ලිව්වා. යටින් ලියනවා මොකද්ද? 2. හරි. ඔන්න ලිව්වා. එහෙනම් සමානයි ලඝු 10 පාදයට මොකද්ද? 12. හරි. මම හිතනවා තේරුණා කියලා. දැන් එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. ලඝු 10 පාදයට මේ දෙවරක් 1යි දෙවරක් 4යි. මේක ලියන්න පුළුවන් 10 පාදයට 4x සමානයි ලඝු 10 පාදයට 12. නම් මේ සමාන කිරීම මෙතන දාන්නේ නැහැ. මේ මෙතන සමාන කිරීම තියෙනවනේ. හරි. මේවට සමාන කිරීම දාන්න එහෙම නැහැ. හරි. ඊළාට එනවා මේ. අන්න දැන් බලන්න මේ. සමාන කිරීමෙන් දෙපැත්තේ ලඝු ගණක දෙකේ පාද දෙක සමානයි. එහෙනම් අනිවාර්යයෙන් මේ ඇතුලේ තියෙන ඒවත් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි ලියන්න පුළුවන් 4x සමානයි 12යි. එහෙනම් අපි ලියන්න පුළුවන් දෙපැත්තම 4න් බෙදන්න. බෙදපුවාම එනවා x සමානයි කීයද? 3යි කියලා එනවා. හරි. x සමානයි 3යි කියලා එනවා. හරි. ඊට පස්සේ මම හිතුවා තේරුණා කියලා. හරි. මම යන්නේ ඊළඟ ගානට. තුන්වෙනි ගාන. හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. ලඝු 3 පාදයට 20 ධන ලඝු 3 පාදයට x සමානයි ලඝු 3 පාදයට 4 ධන ලඝු 3 පාදයට 10. හරි. මේ කොහොමද? මේ පැත්තට වෙනම ලඝු නීති ටික දාන්න. මේ පැත්තට වෙනම ලඝු නීති ටික දාන්න. මොනවද තියෙන්නේ දාන්න මේ? එනවා කෙලින්ම ලඝු 3 පාදයට නේ එකම පාදයේ තියෙන ලඝු ගණක දෙක මෙන්න මේ විදිහට එකතු කිරීමක් විදිහට අපිට පුළුවන් කොහොමද මේක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. සමානයි මේ පැත්තත් එහෙමයි. මේක ලියන්න පුළුවන් ලඝු 3 පාදයට අපිට පුළුවන් 4 ගුණ කිරීම 10 කියලා ලියන්න. එහෙනම් උත්තරේ නම දෙපැත්තෙම එකම පාදයේ තියෙන ලඝු ගණක දෙකේ එහෙනම් මේක ලියන්න පුළුවන් 20යි x සමානයි 40යි. එහෙනම් දෙපැත්තම 20න් බෙදනවා x සමාන එහෙනම් කීයද වෙන්නේ? 4 20 2යිනේ. ඔන්න 2යි. තේරුණානේ? මම හිතනවා තේරුණා කියලා. හරි. එහෙනම් මේ විදිහට තමයි ලඝු ගණක තියෙන සමීකරණ විසඳන්නේ. හරි. එතකොට මම මේකේ ඔයාලට ගෙදරින් try කරන්න කරන්න ටිකක් දෙන්නම්. හතරවෙනි ගාන ඔයාලා මේවා ගෙදරින් try කරන්න. හරි. ගෙදරින් try කරන්න. ලඝු a පාදයට 10 දන ලඝු a පාදයට x සමානයි ලඝු a පාදයට 30යි. ඊට පස්සේ පස්වෙනි එක මේක ලඝු පහේ පාදයට 24 ඍණ
ලඝු පහේ පාදයට 4 සමානයි. ලඝු පහේ පාදයට 2 ධන ලඝු පහේ පාදයට x ධන ලඝු පහේ පාදයට x. හරි. මෙන්න මේ ගණන් දෙක ඕගොල්ලෝ ගෙදරින් try කරන්න. ඒක ගෙදරින් කියන්නේ. ගෙදර නැත්තේ. මේ කියන්නේ මේ ගණන් දෙක ඕගොල්ලෝ try කරන්න. හරි. right. ඊට පස්සේ හරිනේ. ඉතින් මම හිතනවා මේ ලඝු ගණක තියෙන සමීකරණත් ඕගොල්ලන්ට හොඳට තේරුණා. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ මේ ටික ඔක්කොම ඉවර වෙලා 10 වසරේ අච්චු පොතේ තියෙන මිශ්‍ර අභ්‍යාසය අනිවාර්යෙන්ම කරන්න. හරිද? අනිවාර්යෙන්ම මේක කරන්න ඕනේ. හරි. 10 වසරේ මිශ්‍ර අභ්‍යාසය අනිවාර්යෙන් කරන්න. හරි. 10 වසරේ මිශ්‍ර අභ්‍යාසය කරන්න කරලා ඉවර වෙලා දැන් අපි ඔන්න ලඝු ගණක මම කියවනේ දැන් පටන් ගද්දිම නීති තුනක් තියෙනවා කියලා. ලඝු ගණක නීති තුනක් තියෙනවා. හරිද? එතකොට මේ තුනෙන් අපි දැන් දෙකක් කතා කරලා ඉවරයි. තව එකක් තියෙනවනේ. ඒක කතා කරමු දැන්. එහෙනම් දැන් 10 වසරේ මිශ්‍ර අභ්‍යාසය ටික දැන් ඔක්කොම ටික කරලා තියෙන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ කරන්න. හරි. මම දැන් එහෙනම් තුන්වෙනි නීතියටත් යනවා. ලඝු ගණකවල තුන්වෙනි නීතිය. හරි. මොකද ලඝු ගණකවල තුන්වෙනි නීතිය? හරි. මොකක්ද තුන්වෙනි නීතිය? මෙන්න මේක. හරි. ලඝු මෙහෙම එකක් තිබ්බොත් A පාදයට m වල r වෙනි බලය. මෙන්න මේ වගේ එකක් තිබ්බොත් අපිට මේක ලියන්න පුළුවන්. මෙන්න මේ බලය මුලට ගන්න පුළුවන් කියනවා ඒගොල්ලෝ. හරි. මෙන්න මේ බලය මුලට ගන්න පුළුවන් කියලා කියනවා. මේ කොහොමද ගන්න මේ? ඒතොර නම මොකද්ද? r r ලඝු A පාදයට ලෙස ලිවිය හැකියි. ලෙස ලිවිය හැකියි. හරි. මෙහෙම ලඝු A පාදයට m වල r වගේ එකක් තිබ්බොත් අපිට මේක r ලඝු A වල m කියලා ලියන්න පුළුවන්. හරි. මොම ලියන්න පුළුවන්. හරි. ඔච්චරයි සරලයි වැඩි. හරිම සරලයි. දැන් මම උදාහරණයක් ගන්නවා මේක ඔයගොල්ලෝ කොට කරගන්න. හරි. මම උදාහරණයක් කියන්නම්. මේ මෙහෙම එකක් හිතන්න මෙන්න මේ වගේ ගන්නක්. හිතන්න මෙහෙම එකක් තියෙනවා. ලඝු උදාහරණයක් ලඝු 3 පාදයට 5 වර්ගය වගේ එකක් තිබ්බොත් අපිට මේක කොහොමද ලියන්න පුළුවන්? මේක මුලට ගන්න. ගත්තාම වෙනවා 2යි ලඝු 3 පාදයට 5 කියලා ලියන්න පුළුවන්. හරි මේ අතර මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. හරි මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. තව එකක් ගමු මෙහෙම එකක්. හිතන්න මෙහෙම එකක් තියෙනවා කියලා. හරි ලඝු 2 පාදයට 4 3වෙනි බලය. ඔක ලියන්න පුළුවන් කොහොමද? මේක මුලට ගන්න. එතකොට 3යි ලඝු අපිට ලියන්න පුළුවන්ලු 2 පාදයට 4. මේක උත්තරයක් තියෙනව නේද බං? මේක උත්තරයක් තියෙනව නේද? මොකද උත්තරේ? 3යි ගුණ කිරීමේ ලඝු 2 පාදයට 4 කියන උත්තරේ කීයද? 4 කියන්නේ 2 කීවෙනි බලයද? කීවෙනි බලයද? දෙවෙනි බලයනේ. එහෙනම් උත්තරේ එනවා. කීයද 3 අරක් 2? 6යි. සරලයි. හරි. මම හිතුවා තේරෙනවා කියලා. මේක තේරුණා. මේක ලේසි. හරි. තව උදාහරණයක් ගමු. මෙහෙම එකක් තිබ්බොත් ලඝු 2 පාදයට වර්ගමූල 5. ලඝු 2 පාදයට වර්ගමූල 5. හරි. කොහොමද කරන්නේ? ආමේ මම දර්ශක පාඩමේ කියලා දුන්නා ඔයගොල්ලන්ට මේ වර්ගමූල 5 කියන්නේ මොකද? අතන මේ වර්ගමූලය කියන්නේ කීවෙනි බලයද? වර්ගමූලය කියන්නේ කීවෙනි බලයද? මේ වර්ගමූල 5 කියන්නේ කොහොමද ලියන්න පුළුවන්? 5 කීවෙනි බලය කියලාද? දෙකෙන් එක්වෙනි බලය කියන්නේ. දැන් හරිනේ. දැන් මේ විදිහට තියෙන එක මොකද කරන්න පුළුවන්? මෙන්න මේ බලය මුලට ගන්න පුළුවන්. එතකොට නම මොකද්ද? දෙකෙන් එකයි ලඝු 2 පාදයට 5. ඉතින් මෙතන උත්තරයක් නැහැ නේ. 2 පාදයට 5 අපි දන්නේ නැහැ නේ ඒක මොකක්ද කියලා. එහෙනම් ඔහොමම තියන්න. ඔක තමයි අවසාන උත්තරේ. right. තව එකක් ගමු. මේක. ලඝු 10 පාදයට 8 තුන්වෙනි මූලය. හරි. මේක බලන්න මේ. හරි. මම කිව්වා මෙන්න මේ විදිහට තියෙන එකක්. මොකද්ද මේකට කියන්නේ බලයක භාගීය දර්ශකය කියලා එකක් කියලා දුන්නේ. දර්ශකවල. මේක ලියන්න පුළුවන් කොහොමද? බලයක් විතර ලියපුවාම. ලඝු 10 පාදයට මේ තියෙන්නේ 8 කීවෙනි බලයද මේ තියෙන්නේ? මෙතන පොඩි වට 3 දාලා තියෙනවා නම් කීවෙනි බලයද මේ තියෙන්නේ? නිකම්ම වර්ගමූලය තිබ්බනම් දෙකෙන් එක්වෙනි බලය. මෙහෙම තිබ්බනම් මේ තියෙන්නේ 3ෙන් එක්වෙනි බලය. එහෙනම් මේක ලියන්න පුළුවන් කොහොමද?
තුනෙන් එක ගන්න මුලට ගන්න. එතකොට උත්තරේ නම මොකද්ද? 3න් 1යි ලඝු 10 පාදයට 8. හරිද? මෙහෙම ලියන්න පුළුවන්. හරි? හරිනේ. එහෙනම් මම හිතනවා තේරෙනවා කියලා දැන් නේ. හරි මේක ලේසි. හරි මේක අපි ගණන් ටිකක් හදමු. මේක ඉතින් ඔය හදන්න දෙයක් නැහැ. හරි ලියන්න මාතෘකාව අගය සොයන්න කියලා ලියා ගන්නකො. අගය සොයන්න. අගය සොයන්න. හරි. පළවෙනි කෙනවා ලඝු 10 පාදයට 100. මෙහෙමයි. අපිට මේක කටපාඩමින් දැන් අපි දන්නවනේ. මේකේ උත්තරේ මේ අහන්නේ මොකද්ද? 100 කියන්නේ 10 කීවෙනි බලයේද? කීවෙනි බලයේද? උත්තරේ කීයද? 2යිනේ. උත්තරේ 2යි. උනාට එහෙම කෙලින්ම 2යි කියලා දාන්න එපා. කැතයි. හරිද? මේ විදිහට දාමු. අපි දැන් අපේ මොනවා වුණත් දැන් අපේ කොටසට අපි දැන් උගන්වන කොටසට සාධාරණයක් කරන්නත් එපා. අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් නේද බා? ලඝු 10 පාදයට මෙන්න මේ 100 ලියන්න පුළුවන් නේද? එකපාර 2යි කියලා ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට දැන් මම කියලා දෙන්නේ මේකේ තුන්වෙනි නීතියනේ බා. ඇත්තරම මේ ලඝු 10 පාදයට 100 දෙක වෙන්නේ මෙන්න මේ තුන්වෙනි නීතියෙන් තමයි ඕක ගන්නෙ. මම ඒ ගන්න විදිහ දැන් කියලා දෙන්නම්. මේ 100 ලියන්න පුළුවන් නේ කොහොමද? 10 දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන් නේද? දැන් අපිට මේක දෙවෙනි බලය මුලට ගන්න පුළුවන්. දැන් එහෙනම් මොකද්ද වෙන්නේ? ලඝු මේ දෙකක් මුලට ගත්තොත් 2යි ලඝු 10 පාදයට 10යි. දැන් මේ බලන්න මේක උත්තරේ කීයද සම්පූර්ණ උත්තරේ. ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය කීයද? 1යි. දෙක ගුණ කිරීම 1යි. එහෙනම් උත්තරේ කීයද? 2යි. කෙලින්ම 2යි. එහෙනම් මේ අපි කෙලින්ම අර 2යි කියලා දානව නේද මේ 100 යනු 10 කීවෙනි බලයේද කියලා අපි කෙලින්ම 2යි කියලා දානවනේ දාන්නේ කොහොමද? මෙන්න මෙහෙම තමයි ඒක දාන්නේ. ඒක එන්නේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. හරි. දෙවෙනි එක මේ බලන්න මේ. ලඝු 5 පාදයට 25. කීයද උත්තරේ? ඇත්තටම කීයද කියන්න ඕනේ. 25 යනු 5 කීවෙනි බලයේද? මේකේ උත්තරය ඇත්තටම 2යිනේ. කොහොමද 2 එන්නේ? 2 එන්නේ මෙන්න මෙහෙමයි. ඒක එන්නේ අර ලඝු ගණක වල තියෙන තුන්වෙනි නීතියෙන්. ඒකෙන් තුන්වෙනි නීතිය මොකද්ද? තුන්වෙනි නීතිය මේක බලන්න. මේ 5යි මේ 25 කියන එක ලියන්න පුළුවන් අපිට 5 වර්ගය කියලා. එහෙනම් දැන් මෙන්න මේ දෙවෙනි බලය කියන එක මුලට ගන්නවා. එතකොට එනවා මොකද්ද? 2යි ලඝු 5 පාදයට 5. එහෙනම් මේකේ උත්තරේ කීයද? මේ ලඝු 5 පාදයට 5 කියන සම්පූර්ණම කැලේ උත්තරේ කීයද? 1යිනේ. ඇයි ඕනෑම පාදයක් යටතේ එම පාදෙම ලඝු ගණකේ 1යි. එහෙනම් 2 ගුණ කිරීම 1 උත්තරේ කීයද? 2යි. තේරුණානේ? හරි. තව එකක් හදමු. තුන්වෙනි එක. මේක ලියන්න පුළුවන්. ලඝු 4 පාදයට 64 තුන්වෙනි මූලය. මේක උත්තරේ හොයන්න බලන්න. මේක කොහොමද ලියන්න පුළුවන්? ලඝු 4 පාදයට මේක ලියන්න පුළුවන් 64 තුනෙන් එක්වෙනි බලය. මේක දැන් මේක ගන්න මුලට. එලින් වෙනවා තුනෙන් එකයි ලඝු 4 පාදයට 64. හරි. මම හිතනද ඇත්තටම මේක මෙන්න මේ විදිහට හදන්න ඕනේ නැහැ. මේ විදිහට යන්න ඕනේ නැහැ. හරිද? දැන් මම මේ පාඩම නිසා මම මේක මේ විදිහට කියන්නම්. මේක මෙතන ලේසි ක්‍රමයක් තියෙනවා මම ඒකත් කියන්නම්. හරි. දැන් බලන්න. එතන මේක ලියන්න පුළුවන් තුනෙන් එකයි ලඝු 4 පාදයට අපි ලියන්න පුළුවන් 16 4 බලයක් විදිහට. සෝරි 64. 64 4 බලයක් විදිහට ලියන්නේ කොහොමද එන්නේ? 4 තුන්වෙනි බලයනේ 4 වරක් 4 16 16 වරක් 4 64. මේක ලියන්න පුළුවන් 4 තුන්වෙනි බලය කියලා. එහෙනම් මේ තුනත් ආයෙ මුලට ගන්නවා. එතකොට එනවා කොහොමද? 3න් එක ගුණ කිරීම ආයෙත් 3යි ලඝු 4 පාදයට 4යි මේ තුනත් මුලට ගත්තනේ මේ තුනට මේ තුන කැපිලා යනවා. එතකොට එනවා ලඝු 4 පාදයට 4යි කියලා. මේක උත්තරේ කීයද? 1යි. හරිනේ? හරි. මෙතන කෙලින්ම ඔයාලට මෙහෙම ගන්නත් පුළුවන් ඕන නම් මෙතන කෙලින්ම 4 තුන්වෙනි බලය කියලා දාලා මේ තුනට මේ තුනෙන් එක කපලා දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි කිසිම අවුලක් නැහැ. හරි. එහෙනම් ලඝු ගණක දැන් අපි මම කියවනේ මේ පාඩම කොටස් දෙකක් යටතේ කරනවා කියලා. මේ පාඩම අපි ලඝු ගණක කියන එක පාර්ට් දෙකක් විතර කරන්න දැන් 11 වසරට මේ වීඩියෝ එක අදාළයි. හරි. ඒතකොට ලඝු ගණකයේ පළවෙනි කොටස තමයි මේ අපි කරේ. හරි. එතකොට දැන් පළවෙනි කොටස අපි සම්පූර්ණයෙන්ම ඉවරයි. මේක ආයෙ කරන්න දෙන්නේ පළවෙනි කොටස ඔක්කොම ඉවරයි. ඊට පස්සේ දැන් අපි දෙවෙනි කොටස තමයි කතා කරන්න තියෙන්නේ. මෙන්න මේ දෙවෙනි කොටසදී
ලඝු ගණක වගු බලන එක මුල ඉඳන්ම කියලා දෙනවා. කියන්නේ බිඳුවේ ඉඳන්ම කියලා දෙනවා. ඒ කියන්නේ කිසි දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් මේක ගොඩ දා ගන්න පුළුවන්. හරි බිඳුවේ ඉඳන්ම කියලා දෙනවා. අන්තිමට ඔයාලට හිතා ගන්න බැරි තරම් ලොකු ගණන් ටිකක් හදලා තමයි නවත්තන්නේ. හරි. එතකොට දැන් මම පන්ති වල ගොඩක් හිතන දෙයක් තමයි. කියන්නේ දැන් අපි ලකුණු ගන්න ඕනේ 100ක් නම් අපි යන්න ඕනේ. අපි ඇත්තටම ලකුණු 105කට වැඩ කරන්න ඕනේ. හරිද? එතකොට තමයි මේ ලකුණු 100ට යන්න පුළුවන්. හරි. එතකොට අපේ පන්ති වල අපි ඒ විදිහට තමයි වැඩ කරන්නේ. ඒක නිසා අර ඔයගොල්ලෝ දැන් මේ පළවෙනි වීඩියෝ එක දැන් ඉවරයි. පළවෙනි වීඩියෝ එකේ දැන් අපි මේ සම්පූර්ණ තියරි එක කතා කරා. දැන් දෙවෙනි වීඩියෝ එක කරන්න තියෙන ලඝු ගණක වගු බලලා සුළු කිරීම ටික කරන්න තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ දෙවෙනි වීඩියෝට යන්න කලින් මේ ටික බලලා තියන්න. හරි. එතකොට ඕගොල්ලෝ දැන් 11 වසරේ දෙකේ තුන අභ්‍යාසයත් කරලා තියන්න. දෙකේ තුන අභ්‍යාසයත් කරන්න. දැන් ඕගොල්ලන්ට මේ අභ්‍යාස ඔක්කොම කරන්න පුළුවන්. දෙකේ තුන අභ්‍යාසය කරන්න 11 වසරේ. හරිද? හරි. එහෙනම් මේ ලඝු ගණක වීඩියෝ එක ඉවරයි. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරුණා කියලා. හරි. දැන් මේක මම පුළුවන් තරම් සරල මට්ටමේ ඉඳන් තමයි කියලා දුන්නේ. හරි. එහෙනම් මේ ලඝු ගණක පළවෙනි වීඩියෝ කොච්චරයි? අතර දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. මේකේ මුල ඉඳන් හැමදේම කියලා දෙනවා. හරි. එහෙනම් ජය වේවා කට්ටිය.